ජීවිතේ මොනා හරි අරමුණක් වෙනුවෙන් ගමන් කරනකොට ආපු විවිධ ගැටලු බාධක නිසා ඒ අරමුණට යන බලාපොරොත්තුව අතරමඟ නතර කරලා දාලා ජීවිතය ගැන කලකිරීමකින් ඉන්න ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතන සිටුේෂන් එකක් උඩ නම් ඔයා දැන් ඉන්නේ. ඔයා අනිවාර්යෙන්ම කියවන්න ඕන පොතක් තමයි පවුලෝ කයිකෝ විසින් ලියපු සන්තියාගෝ නම් සැරිසරන්නා කියන පොත. ඉතින් අපි බලමු අද මේ සන්තියාගෝ නම් සැරිසරන්නා කියන පොතේ මොකක්ද ලියවිලා තියෙන කතාව කියලා. ඉතින් මේ පොතේ කතාව දිව යන්නේ තමන්ගේ අරමුණක් පස්සේ හඹාගෙන යන එඬේර කොල්ලෙක්ගේ කතාවක් ගැන. ඉතින් අපි බලමු මේ පොතේ තියෙන විදිහට එයාට තමන්ගේ අරමුණට යන්න පුළුවන් වුණාද? ඒ අරමුණ මොකක්ද? සහ ඒ අරමුණට යද්දී එයාට ආපු ගැටලු මොනවද? සහ අවසානයේදී එයා ජයග්‍රහණය කරාද කියන එක ගැන තමයි අපි මේ කතාවේ තියෙන්නේ. ඉතින් අපි බලමු එයා තමන්ගේ අරමුණ වෙනුවෙන් ගියාද? මොනවද එයාට සිද්ධ වුණු දේවල් කියලා. ඉතින් මං කලින් සඳහන් කරා වගේ මේ පොතේ ප්‍රධාන චරිතය සන්තියාගෝ. එයා එඬේරේ. කතාව පටන් ගන්නෙ මේ සන්තියාගෝ පාළු පල්ලියක් තුල තමන්ගේ බැටළු රංචුවත් එක්ක රාත්‍රිය ගත කරන්න සූදානම් වීමෙන්. මේ පාළු පල්ලිය පිහිටා තියෙන්නේ ඉස්පාඤ්ඤේ. ඒ වගේම මේ පාළු පල්ලිය මොනතරම් පාළුවට ගිහිල්ලාද කියනවනම් ඉස්සර පූජාසනය තිබ්බ අල්තාරය මත දැන් සිකමෝර් කියන ඉස්පාඤ්ඤයට ආවේනික පඳුරු జాතියක් වැවිලා තියෙනවා. ඒක හරියට මනුස්සෙක්ටත් වැඩිය උස සිකමෝර් පඳුරු පෙලක් මේ පූජාසනය මත වැවිලා තියෙනවා. ඉතින් ඒ තරමට පාළුවට ගියපු පල්ලියක් තුල තමන්ගේ රාත්‍රිය ගත කරන්න සූදානම් වීමෙන් තමයි මේ සන්තියාගෝ තමන්ගේ රාත්‍රිය ගත කරන්න සූදානම් වීමෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. ඉතින් තමන්ගේ බැටළු රංචුව පල්ලිය ඇතුළට දක්කලා ඊට පස්සේ බිම පිහදගෙන තමන් කියවපු පොත කොටයක් විදිහට පාවිච්චි කරලා සන්තියාගෝ නිදා ගන්නවා. සන්තියාගෝ එක පාටම නිින්දෙන් නැහැරෙනවා හීනයක් දැකලා. මේ හීනයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයා මීට සතියකට කලිනුත් මේ හීනෙම මේ විදියට දැකලා තිබුණා. එදත් මේ වගේම සම්පූර්ණ හීනේ දකින්න කලින් සන්තියාගෝ ඇහැරලා තියෙනවා. ඉතින් අවදි වුණු එකේ Tamanගේ බැටළු රංචුවත් මෙයා ඇහැරවනවා. මේ බැටළු රංචුව හා සන්තියාගෝ අතර ආත්මීය බැඳීමක් වගේ දෙයක් තියෙනවා. සමහර අවස්ථාවල මේ සන්තියාගෝ කියවන පොතක විශේෂ කෑලි එහෙම මේ බැටළු රංචුවට ඇහෙන්න සන්තියාගෝ කියවනවා. හැබැයි මේ පාර නම් සන්තියාගෝ බැටළුවෝ එක්ක කියෙව්වේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමයි තව දවස් 4කින් Tamanට බලන්න පුළුවන් වෙන අල්ලපු ගමේ ඉන්න වෙලෙන්දගේ දියණියක් ගැන. මේ කාන්තාව එහෙම නැත්තම් වෙලෙන්දගේ දියණිය මීට කලින් එක වතාවක් මේ සන්තියාගෝට මුණ ගැහිලා තියෙනවා. මේ කාන්තාවගේ පියාට තම බැටළු රංචුවේ ලොම් ටිකක් විකුණන්න සන්තියාගෝ එහි ගියපු අවස්ථාවක. ඉතින් එදා වෙළඳසැල පොඩ්ඩක් කාර්යබහුල නිසා සන්තියාගෝ පොතක් කියව ඉද්දී මේ වෙලෙන්දගේ දියණිය ඇවිල්ලා සන්තියාගෝ එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න ටික වෙලාවක් කතා කර ඉඳලා තියෙනවා. සන්තියාගෝ එඬේරෙක් නිසා සාමාන්‍යයෙන් එඬේරුන්ට පොත් කියවන්න බෑ. හැබැයි මේ සන්තියාගෝ Tamanගේ පියාගේ වෙළඳසැල ඉස්සරහට වෙලා පොත් කියවන එක පුදුමයක් නිසා මේ කාන්තාව සන්තියාගෝගෙන් එදා අහලා තියෙනවා ඔයා කියවන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා. සන්තියාගෝ එදා ඒකට උත්තර දීලා නැහැ. ඉතින් තව දවස් 4කින් නැවත ඒ වෙලෙන්දා හා දියණිය Tamanට මුණ ගැහෙන්න નિયમિત නිසා මේ පාර එයා එදා අහපු ඒ ප්‍රශ්නෙට ඒ කියන්නේ Taman කියවන්න ඉගෙන ගත්තේ කොහොමද කියලා වෙලෙන්දගේ දියණියට උත්තර දෙන්න බලාගෙන තමයි සන්තියාගෝ ඉන්නේ. ඇත්තටම මේ සන්තියාගෝ කියලා කියන්නේ කුලයකින් එඬේර එහෙම නැත්තම් පරම්පරාවෙන් එඬේරෙක් වෙච්ච කෙනෙක් නෙවෙයි. පියාව පූජකෙක් කරන්න හිතාගෙන සන්තියාගෝගේ දෙමව්පියෝ සන්තියාගෝව සෙමිනේරියකට ඇතුල් කරලා තියෙනවා.
එතෙන්දී සන්තියාගෝ ලතින් ඉස්පාඤ්ඤ දේවධර්ම ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. හැබැයි පූජකයෙක් වෙන්න සන්තියාගෝගේ කිසිම ආසාවක් නැහැ. එයාට ඕන රටවල සංචාරය කරන්න. ඉතින් මෙයා Tamanගේ බලාපොරොත්තුව ගැන තාත්තට කිව්වන් පස්සේ තාත්තා කියනවා අපි එහෙම ලොකු පවුල්වල උදවිය නෙවෙයි. අපිට සංචාරය කරන්න අවශ්‍ය මිල මුදල් නැහැ. ඔයාට සංචාරය කරන්න අවශ්‍ය නම් ඉන්ඩිරෙක්ට් වෙන්න වෙනවා කියලා. ඉතින් සන්තියාගෝ ඒකට කැමැත්ත ප්‍රකාශ කරන් පස්සේ තාත්තා මෙයාට රත්තරන් කාසි වගේක් දෙනවා. ඒකෙන් බැටළු රංචුවක් ගන්න කියලා. ඒ වගේම ඒක දෙන ගමන් තාත්තා කියනවා මේ ලෝකේ තියෙන හොඳම තැන අපේ ගම්පලාත ලස්සනම ගෑනු ඉන්නේ අපේ ගමේ කියන ඇත්ත ඔයා කවදා හරි ඉගෙන ගන්නීවි කියලා. මොකද මේ තාත්තා මෙහෙම කියන්නේ Tamanගේ පුතා ඉන්ඩිරෙක්ට් වෙනවට එයා අකමැති නිසා. ඉතින් ඔන්න විදියට තමයි සන්තියාගෝ ඉන්ඩිරෙක්ට් වෙන්නේ. ඉතින් මේ අතීතාවර්ජනයත් එක්ක තව දින කිහිපයකින් Tamanට මුණ ගැහෙන්න ඉන්න වෙලෙන්දගේ දියණිය ගැන නැවත නැවත සන්තියාගෝට හිතෙන්න ගන්නවා. Taman මීට පෙර කොපමණ තැන්වල සංචාරය කරලා තිබුණත් කොපමණ ගෑනු ළමයින් නිත ගැටුණත් මේ වෙලෙන්දගේ දියණිය තරම් ඒ එක්කෙනෙක්වත් හිතට මේ තරම් දැනලා නැහැ කියලා සන්තියාගෝට තේරෙනවා. ඉතින් මේ කල්පනාවත් එක්ක මෙයා ඉර දිහා බලාගෙන හිතින් ගණන් හදනවා. මධ්‍යහන වෙන්න කලින් Tamanට ටරීෆාවලට යන්න පුළුවන් වගේම ටරීෆාවලදී කොණ්ඩේ රැවුල එහෙම කපාගෙන මේ විලෙන්දගේ දියණිය බලන්න යන්න සූදානම් වෙන්න පුළුවන්. හැබැයි සන්තියාගෝට වඩා බැටළු රංචුවක් තියෙන කෙනෙක් මේ විලෙන්දගේ දියණියගේ අත අරගෙනත් දන්නේ. ජීවිතේ වඩාත් රසවත් වෙන්නේ හීනයක් හැබෑ වෙන්න තියෙන හැකියාව කියන කාරණය නිසා. එහෙම හිතන සන්තියාගෝ ඒ අනවශ්‍ය සිතුවිල්ල හිතෙන් අයින් කර ගන්නවා. ඒ වගේම මෙයාට එකපාරටම මතක් වෙනවා හීනවල අරුත් කියන මහලු කාන්තාවකුත් ටරීෆාවල ඉන්නවා කියලා. ඉතින් ඔන්න සන්තියාගෝ යනවා මේ හීනවල තේරුම් කියන ටරීෆාවල ඉන්න වයසක ගෑනු කෙනා හොයාගෙන. මේ ගැහැණිය අහිගුන්ටක ගැහැණු කෙනෙක්. මේ ගැහැණියගේ පෙනුම පොඩ්ඩක් බියසුලි. ගැහැණිය හම්බෙන්න ගිය මුල් අවස්ථාවේ සන්තියාගෝ හිතෙනවා හීනේ තේරුම ඇහිල්ල කෙසේ වෙතත් එතනින් මාරු වෙලා යන්න. ඕන රෙද්දක් වුණාවේ කියලා මේ ගැහැණියට Taman දැකපු හීනේ සන්තියාගෝ විස්තර කරනවා. මං එකම හීනයක් දැන් දෙපාරක්ම දැක්කා. බැටළු රංචුවක් එක මං කුඹුරක් මැද්දේ ඉන්නකොට එකපාරම ළමෙක් මැවිලා සත්තු එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මං කැමති නෑ මිනිස්සු එහෙම කරනවද. මොකද බැටළුවෝ පිට මිනිස්සුන්ට හරි බයයි. ඒත් පේන හැටියට නම් හැම වෙලාවෙම සත්තුන්ට බය නොවද්දා උන් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් ළමයින්ට විතරයි. සන්තියාගෝ මෙහෙම Tamanගේ හීන ගැන විස්තර අහිගුන්ටක ගෑනු කෙනා එක්ක කියාගෙන යනවා. ඔන්න ඉතින් අර ළමයා ටිකක් වෙලා බැටළු රංචුව එක්ක සෙල්ලම් කරලා හිටි ගමන් මගේ අත් දෙක අල්ලන් මාව ඊජිප්තුවේ පිරමීඩ වලට අරන් ගියා. ඉතින් ඊජිප්තුවේ පිරමීඩ වලදී ළමයා මට කිව්වා නුඹ මෙහි පැමිණෙන්නේ නම් සැඟවුණු නිදානයක් නුඹට හමුවනු ඇත කියලා. ඊළඟට එයා එතන පිහිටීම විස්තර කරන්න හදනකොටමයි මම දෙපාරම ඇහැරුණේ. හීනේ විස්තරය අහගෙන හිටපු අර ගැහැණු කෙනා කියනවා මම මේ හීනේ අරුත කියන්න. උඹෙන් දැනට මුකුත් ගතමනාවක් ගන්නෑ. හැබැයි නිදානයක් හොයාගත්තොත් මට ඒකෙන් 10න් පංගුවක් ඕන කියලා කියනවා. ඉතින් ඒකට සන්තියාගෝ එකඟ වුණේ. පස්සේ අර ගැහණිය කියනවා මේක මේ ලෝකේ හැබෑවටම පවතින දෙයක් ගැන හීනයක්. මට තෝරලා බේලා දෙන්න පුළුවන්. හැබැයි ඒක මහා අමාරු වැඩක්. ඔය හීන ගැන මගේ අදහස උඹ යන්න ඕන ඊජිප්තුවේ පිරමීඩ තියෙන පළාත හොයාගෙන. මම ඔය පිරමීඩ ගැන අදමයි ඇහුවේ. හැබැයි ඕක කිව්වේ පොඩි දරුවෙක් නිසා ඇත්තටම ඔහොම දෙයක් තියෙන්න ඕන. අන්න එතෙන්දී උඹට පුළුවන් ගජ පොහොසතෙක් වෙන්න කියලා. ඉතින් මේ අහිගුන්ටක ගෑණි කිව්ව දේවල් ගැන සන්තියාගෝ පුදුමයටයි පස්සේ කෝපයටයිපත් වෙනවා. අයියකෝ මේ ටික දැනගන්න මොකටද මේ ගෑණි ගාවට එන්නේ? මේ ටික නම් මටත් තේරෙනව නේද කියලා ඉතින් සන්තියාගෝ අහනවා. සන්තියාගෝ ඊට පස්සේ අහනවා කොහොමද ඊජිප්තුවට යන්නේ කියලා. ඒකටත් අර කාන්තාව නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැහැ. බලාපොරොත්තු කඩ වෙච්ච සන්තියාගෝ
ආයෙනම් කවදාවත් හීන විශ්වාස කරන්නේ නැහැ කියලා හිතා ගන්නවා. හීන පස්සේ දුවනවාට වඩා Tamanට වැඩ තියෙනවා කියලා එයා හිතනවා. කෑමට දෙයක් හොයාගන්න, අලුත් පොතක් ගන්න, පරණ පොත විකුණ ගන්න, දැනටමත් මිලදීගෙන තියෙන වයින් ටිකක් තොල ගන්න, කඩපිලේ බංකුවක් අල්ල ගන්න වගේ වැඩ ටිකක් තියෙනව නේද කියලා සන්තියාගෝ කල්පනා කරනවා. මේ සන්තියාගෝගේ වෙලින්දගේ දියණිය බලන්න යන අතරමඟ ටරීෆාවල තමයි නැවතිලා ඉන්නේ දැන්. අර හීනවල තේරුම කියන මහලු කාන්තාව ඉන්නේ ටරීෆාවල. ඉතින් ටරීෆාවලින් පිටත් වෙලා අර වෙලින්දගේ දියණිය හම්බෙන්න අන්දාලුසියාවලට යන්න තව දවස් 2ක් විතර ගත වෙනවා. ඉතින් ටරීෆාවල ඉඳලා අන්දාලුසියාවට ගමන් ආරම්භ කරන්න දැන් පොඩ්ඩක් මධ්‍යහන නිසා අවුව නිසා සන්තියාගෝ තීරණය කරනවා හවස් වෙලා ගමන් ආරම්භ කරන්න. එතකන් ඔහු Taman විසින් අලුතින් මෙලදී ගත්ත පොත කියවන්න පටන් ගන්නවා. ටිකක් කියවන්න අපහසු පොතක්. මොකද මේ පොතේ චරිත එහෙම වැඩි. ඔන්න මෙයා පොත කියව ඉන්නකොට මෙයා ගාවට එනවා මහලු මිනිස්සේ. මේ මහලු මිනිස්සේ ඇවිල්ලා මෙයා එක්ක කතාවක් පටන් ගන්න හැදුවත් සන්තියාගෝ ඒකට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි මේ මහලු මිනිසා යමක් දන්නවා. එයා මේ සන්තියාගෝට කියනවා සන්තියාගෝ ගාව ඉන්න එළුවන්ගෙන් 10න් පංගුවක් එයාට දුන්නොත් නිදානෙට යන පාර කියනවා කියලා. සන්තියාගෝට පුදුමයි. මොකද කොහොමද මේ මිනිස්සයා නිදාන ගැන දන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. මේ මහලු මිනිහා කෝටු කෑල්ලක් අරගෙන බිම වැලි පොළවේ සන්තියාගෝගේ නම, අම්මගේ තාත්තගේ නම, එයා ගියපු සෙමිනේරිය විතරක් නෙවෙයි තව දවස් 2කින් මුණ ගැහෙන්න නියමිත අන්දාලුසියාවේ වෙලින්දගේ දියණියගේ නමත් ලියනවා. හොඳම දේ තමයි සන්තියාගෝ මේ තරුණියගේ නම දැනගෙන හිටියේ නෑ. සන්තියාගෝ තීරණය කරනවා මේ මිනිස්සේ එක්ක ටිකක් කතා කරන්න. කතා කරනකොට මේ මහලු මිනිසා සන්තියාගෝට කියනවා සන්තියාගෝ Tamanගේ අරමුණ වෙනුවෙන් යනවා කියලා පෙනුණු නිසා එයාට උදව් කරන්නාව කියලා. ඉතින් මේ මහලු මිනිසා එක්ක කරනු කතාබහ අවසානයේදී හෙට හරියටම මේ වෙලාවට ඔයාගේ බැටළු රංචුවෙන් 10න් පංගුවක් කරන් මාව මුණ ගැහෙන්න එන්න හැංගිලා තියෙන නිදානේ පාද ගන්න පොටක් මම ඔයාට කියන්නම් කියලා මහලු මිනිසා යනවා. මේ මහලු මිනිසා පිට වෙලා ගියන් පස්සේ සන්තියාගෝ කල්පනාවට වැටෙනවා. ඊට පස්සේ එයා නගරේ ඇවිදින්න පටන් ගන්නවා. කෙමෙන් මෙයා නගරේ පිටවීමේ දොරටුව ගාවට ඇවිල්ලා තිබුණා. මෙතනට ආවම මෙයා තේරුම් ගන්නවා ඊජිප්තුව තියෙන්නේ අප්‍රිකාව පැත්තේ කියලා. ඉතින් මේ සන්තියාගෝගේ හිත මේ වෙලාවේ දෙගිඩියාවෙන් පෙලෙන්න ගන්නවා. මොකද එයා නිදානේ හොයාගෙන යනව නම් Taman මෙච්චර කාලයක් ආදරෙන් රැකබලා ගත්ත බැටළු රංචුව අමතක කරන්න වෙනවා. එයාට බැටළු රංචුව අමතක කරලා නිදාන හොයන්නේ යනවද? එහෙම නැත්නම් Tamanට පුරුදු ජීවිතේ වෙන එඬේර ජීවිතේම ගත කරනවද කියලා සන්තියාගෝ මේ වෙලාවේ දෙගිඩියාවෙන් ඉන්නේ. අන්තිමේදී සන්තියාගෝ තීරණයක් කරන් ඊළඟ දවසේ Tamanගේ බැටළු රංචුවෙන් 6 දෙනෙකුත් අරගෙන අර මහලු මිනිසා හමු වෙන්න යනවා. ඉතින් සන්තියාගෝ මේ මහලු මිනිසා හමු වෙන්න ගියාම මෙයා කියනවා හැම වෙලේම කාරණා සිද්ධ වෙන්නේ ඒ විදිහට තමයි. හැමතිස්සෙම ඔයාගේ ඉරණම අවබෝධ කරවන්න උමනා තියෙන බලයක් ක්‍රියාත්මක වෙන නිසා ජයග්‍රහණය පිළිබඳ රසවත් හැඟීමකින් ඔයාගේ අපේක්ෂාව මුවාත් කරනවා කියලා. ඊට පස්සේ මේ සන්තියාගෝ ගෙනාපු බැටළුවෝ 6 දෙනා පරීක්ෂා කරනවා. අන්තිමට සන්තියාගෝ අහනවා දැන් එතකොට ඔය නිදාන තියෙන්නේ කොහෙද කියලා. ඊජිප්තුවේ පිරමීඩ ළඟ කියලා අර මහලු මිනිසා කියනවා. නිදානේ හොයාගන්න නම් ඔයාට සිද්ධ වෙනවා පෙරමග නිමිති අනුව ගමන් කරන්න. දෙවියන් වහන්සේ හැම කෙනෙකු වෙනුවෙන්ම මාවතක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ උන්වහන්සේ ඔයාට වෙන් කරලා තියෙන නිමිති හරියට තේරුම් ගන්න එක විතරයි. මේ විස්තර කිරීමෙන් පස්සේ මේ මහලු මිනිසා Tamanගේ කෙටි කබාය විවෘත කරනවා. ඒ දකින දෙයින් සන්තියාගෝ පුදුම වෙනවා. මොකද වටින ගල් අල්ලපු දඹ රණින් නිම වෙච්ච සන්නායකයක් මහල්ල පැලඳගෙන ඉන්නේ. මේක දැක්කම සන්තියාගෝ හිතනවා මියාන රජ කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් මේ සන්නාහය මැද තියෙන සුදු කළු ගල් කැට දෙකක් අරන් ඒවා සන්තියාගෝගේ අතට දෙනවා. මේවට කියන්නේ උරීම් හා තම්මි කියලා. කළු ගලේ තේරුම ඔව් කියන එක. සුදු එකේ තේරුම නෑ කියන එක. ඔයාට මග ලකුණු තෝරගන්න බැරි වෙන හැම වෙලාවෙම මේව පිහිටට ඒවි. හැබැයි හැම වෙලාවෙම මොකක් හරි අරමුණක් තියෙන ප්‍රශ්නයක් අහන්න කියලා මහල්ල උපදෙස් දෙනවා.
හැබැයි පුළුවන් හැම වෙලාවෙම Tamanම තීරණ වලට එළඹෙන්න කියලා සහ මග ලකුණු අමතක නොකරන්න සහ අවසානයේ එළඹෙන තෙක්ම කොයිම වෙලාවකවත් ඔයාගේ ඉරණම හොයාගෙන යන ගමන අමතක කරන්න එපා කියලා වැඩි දුරටත් උපදෙස් දෙනවා. ඉතින් තව උපදෙස් දීලා තමන්ගේ ගතමනාව විදිහට ලැබිච්ච බැටළුව දක්වගෙන මේ මහලු මිනිසා යන්න යනවා. තරීෆාවල තියෙන උසම ස්ථානයේ තියෙනවා පැරණි බලකොටුවක්. ඒකේ තාප්පයකට නගින කෙනෙක්ට පහසුවෙන්ම අප්‍රිකාවේ දසුනක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මහලු මිනිසා ඊළඟ දවසේ මේ තාප්පෙට නැගලා මේ නගරේ තියෙන වරායේ පිටතට යන නෞකාවක් දිහා බලාගෙන ඉන්නවා. මේ මහලු මිනිසගේ නම මෙල්චිය සෙඩෙක්. ඉතින් Tamanගේ උපදෙස් අරගෙන Tamanගේ ඉරණම හොයාගෙන යන සන්තියාගෝට මෙයා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. නිදානේ හොයාගෙන යන සන්තියාගෝ දැන් ඉන්නේ අප්‍රිකාවේ ටැන්ජියා කියන නගරේ. ඉතින් මෙයා එහි තැබෑරුමක වාඩි වෙලා ඉන්නවා. අප්‍රිකාව කියන්නේ මුස්ලිම් අය වැඩිපුර ඉන්න රටක්. ඉතින් මේ අය දවල් 12 වෙනකොට වැලි පොළොවේ දන ගහගෙන යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න මෙයාට දැන් තැබෑරුමෙන් මොනවා හරි බීමක් ඕඩර් කරගන්න විදිහක් නැහැ. මොකද මෙයාට භාෂාව බැරි නිසා. මෙයා තැබෑරුම් හිමියට ළඟ මේසේ අය ඕඩර් කරපු බීම එක අතින් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය අතරේ මේ සන්තියාගෝ කල්පනා කරනවා කොහොමද නිදානේ තියෙන පිරමීඩ හොයාගෙන ඊජිප්තුවට යන්නේ කියලා. එයා ඉස්සරහා දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙයා මේ රටේ භාෂාව දන්නේ නැහැ. හැබැයි බැටළු රංචුවත් විකුණපු නිසා මෙයා අතේ ගමනට ඇති වෙන්න මුදල් නම් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම මෙයා කල්පනා කර ඉන්නවා. මොකද මීට පැය 24කට කලින් එඬේරෙක් වෙච්ච තමන් දැන් නිදානයක් හොයාගෙන දුර රටකට ඇවිල්ලා. ඔහොම ඉන්නකොට ඔහේ කවුද කියලා ස්පාඤ්ඤ භාෂාවෙන් කෙනෙක් කතා කරගෙන තමන් ළඟට එනවා. සන්තියාගෝට ඇහෙනවා. සන්තියාගෝට හරි සතුටුයි. මොකද තමන්ගේ භාෂාව දන්න මිනිස්සෙක් තමන්ට හමු වුණු නිසා. ඉතින් සන්තියාගෝ මේ මිනිස්සෙට කියනවා තමන්ට ඊජිප්තුවේ පිරමීඩ වලට යන්න ඕන කියලා. හැබැයි නිදානේ ගැන නොකිය ඉන්න සන්තියාගෝ පරිස්සම් වෙනවා. ඉතින් මේ ගමනට මුදල් ගොඩක් ඕන බව මේ මිනිස්සේ කියනවා. මොකද අප්‍රිකාවේ ඉඳන් ඊජිප්තුවේ පිරමීඩ ගාවට යන්න නම් සහරා කාන්තාරය පහු කරන්න වෙන නිසා. ඉතින් සන්තියාගෝ මේ වෙලාවේ තමන් ගාව තියෙන මුදල් ටික මේ මිනිස්සෙට පෙන්නනවා. එතකොටම තැබෑරුමේ අයිතිකාරයා අර මිනිස්සෙට හෙන හයියෙන් අරාබි භාෂාවෙන් බනින්න ගන්නවා. සන්තියාගෝට තේරෙන්නේ මොනව කියලාද බනින්නේ කියලා. ඉතින් අර ස්පාඤ්ඤ ජාතිකය කියනවා සන්තියාගෝට අපි මෙතන ඉන්නවට ඒ මිනිස්සේ කැමති නෑ. අපි මෙතනින් යමු. මම ඔයාට උදව් කරන්නම් කියලා. තැබෑරුමෙන් එළියට આવම අර මිනිස්සයා කියනවා මේක වරාය නගරයක්. මෙහි හොරු වැඩි. ඒ නිසා ඔය මුදල් ටික මට දෙන්න. අපි හෙට උදේම ගමන යන්න පිටත් වෙමු. දැන් අපි කඩපොළට ගිහිල්ලා හෙට ගමනට ඕන කරන දේවල් ටිකක් ගමු කියලා. තමන් ඉන්නේ නන්නාඳුනන දේශයක නිසා සහ තැබෑරුමේ අයිතිකාරයෙක්ගෙන් මේ මිනිස්සයා තමාව බේරගත්ත නිසා සන්තියාගෝ මේ මිනිස්සයා ගැන විශ්වාසයක් තියලා තමන්ගේ මුදල් ටික දෙනවා. හැබැයි එයාගේ ඇහැනම් මහකට ගන්න නෑ කියලා සන්තියාගෝ හිතට ගන්නවා. ඉතින් මේ දෙන්න පොලේ යනවා ඇවිදින්න. සන්තියාගෝට මේ හැමදේම හරිම අමුතුයි. මොකද මෙයා ඉන්නේ නන්නාඳුනන රටක නිසා. කඩපොළේදී මෙයාට එකපාරටම ලස්සන කඩුවකට ඇහැ යනවා. එතනින් අර මිනිස්සෙගේ අවධානය සන්තියාගෝ කෙරෙන් සුළු මොහොතකට අයින් වෙනවා. කඩුව දිහා බලලා නැවත Tamanට හමු වුණු අලුත් මිතුර දිහා බලනකොටම හෝ ඛේදවාචකයක්. අලුත් මිතුර Tamanගේ මුදලුත් අරගෙන පැනලා ගිහිල්ලා. නන්නාඳුනන රටක කිසිම මුදලක් අතේ නැතුව සන්තියාගෝ තනි වෙනවා. Taman හිතන දේවල් වැරදි කියලා සන්තියාගෝට තේරෙනවා. මොකද මෙයාට තේරෙනවා අර තැබෑරුමේ අයිතිකාරය මේ මිනිස්සයට කෑ ගැහුවේ සන්තියාගෝව රවට්ටන්න එපා කියලා. හැබැයි සන්තියාගෝ ඒ වෙලාවේ හිතුවේ නන්නාඳුනන මිනිස්සයා මිතුරෙක් විදියටත් තැබෑරුමේ අයිතිකාරය හතුරෙක් විදියටත්. ඉතින් ඔන්න දැන් හැන්ද වෙන්නත් ළඟයි. සතයක්වත් අතේ නැතුව සන්තියාගෝ කල්පනා කරනවා. එයා එයාගේ සාක්කු දෙකට අත දානවා Tamanට අන්තිමට ඉතුරු මොනවද කියලා බලන්න. එතකොට මෙයාට අහුවෙනවා අර මහලු පූජකයා දුන්න තම්මි හා උරීම් කියන ගල් දෙක.
සන්තියාගෝට පොඩි සහනයක් දැනෙනවා. මොකද එයා දන්නවා මේව ටිකක් වටින ගල් කියලා. ඒ මොනොත් ඒ ගල් දෙක විකුණලා ආයි Tamanගේ රටට යනවා කියලා සන්තියාගෝ හිතා ගන්නවා. ඒත් එක්කම මෙයාට මතක් වෙනවා අර මහලු පූජකයෙක් කිව්ව කතාවක්. ඒ තමයි ඔයාට යමක් ඇත්තටම ඕන නම් ඒ දේ ලබා ගන්න ඔයාට උදව් කරන්න මුළු ලෝකෙම පෙළ ගැහෙනවා කියන වචනේ. ඒත් එක්කම ආයෙ මතක් වෙනවා තරීම් හා උරීම් කියන ගල් දෙක දීලා මහලු පූජකයෙක් කිව්ව කතාව. මග ලකුණු තෝරගන්න මේව ඔයාට උපකාර කරයි කියන එක. ඒ වගේම මේ ගල් දෙකෙන් ප්‍රශ්නයක් අහනකොට නිශ්චිත ප්‍රශ්නයක් අහන්න කියලා ලැබුණු උපදේශත් මතක් වෙනවා. ඉතින් Tamanට තවමත් මහලු පූජකයාගේ ආශිර්වාදය තිබේදයි ප්‍රශ්නයක් අසා සාක්කුවට අත දැම්මම ඔව් කියන උත්තරේ තියෙන ගල මෙයාගේ අතට එනවා. ආයි ගල් දෙකම සාක්කුවට දාගෙන මට නිදානේ ළඟට යන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නෙත් අහනවා. එතකොට කබායේ තිබ්බ හිලකින් ගල් දෙක බිමට වැටෙනවා. ඒකත් එක්ක අර මහලු පූජකයෙක් කිව්ව තවත් කතාවක් මෙයාට මතක් වෙනවා. ඒ තමයි පෙරමග නිමිති අඳුර ගන්න ඉගෙන ගන්න කියන උපදේශ. ඉතින් නිදාන ගැන ඇහුවම මේ ගල් දෙක බිම වැටුනේ පෙරමග නිමිත්තක් නිසා කියලා සන්තියාගෝ හිතා ගන්නවා. ඉතින් සංචාරයට ඇලුම් කරපු Tamanට මේ දැකපු ලෝකයේ ගැන හිතලා සන්තියාගෝ හිත හදා ගන්නවා. දැන් කඩපලේ සෙනගත් නෑ රෑ වෙලා නිසා. කල්පනාවෙන්ම සන්තියාගෝ නිදා ගන්න උත්සාහ කරනවා. සේරම දාලා ආයේ Tamanගේ ගම රටට යනවද නැත්නම් Taman කියවල තියෙන පොත්වල හිටපු සුපිරි වීරයෙක් වගේ අභියෝග මැද වික්‍රමාන්විත අයුරින් නිදානේ හොයන් යනවද කියලා ඔහු කල්පනාවකට එළඹෙනවා. අවසානයේදී සන්තියාගෝ තීරණයක් ගන්නවා. මම නිදානයක් හොයාගෙන වීරචාරිකාවක යන කෙනෙක්. ඉතින් ඊට පස්සේ දවසේ කවුද කෙනෙක් ඇවිල්ලා සන්තියාගෝ ඇහැරවනවා. මොකද දැන් එළි වෙලා නිසා මේ කඩපොලේ අය වෙළඳාම සඳහා ලෑස්ති වෙන්නයි යන්නේ. සූකිරි වෙළඳසැල් හිමිකරුවෙක්ට සන්තියාගෝ කඩේ අරගන්න උදව් කරනවා. ඒකට හිලව් විදියට මෙයාට සූකිරි ටිකක් ලැබෙනවා. ඉතින් උදේ ආහාරයේ විදියට සූකිරි ටිකක් කන අතරේ සන්තියාගෝට තේරෙනවා ඉස්පාඤ්ඤ භාෂාව හා අරාබි භාෂා දෙක කතා කරනකොට එකිනෙකට ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් කියලා. ඉතින් සූකිරි ටිකත් කහලා සැහැල්ලුවෙන් හා කලබලයකින් තොරව ටැන්ජියර් නගරේ පටුවීදිගේ ඇවිදගෙන යන සන්තියාගෝට නැවත වරක් අර මහලු මිනිහා කිව්ව කතාවක් සිහියට එනවා. හැම දෙයක්ම යොමු යුත්තේ එකම අරමුණක් උදෙසාය. ඉතින් ඔන්න තවත් කොටසක පලිඟු විකුණන කඩයක හිමිකරුවෙක් තමන්ගේ දවල් කෑම වෙලාවට කඩේ වහන්න ඔන්න මෙන්න තියෙන වෙලාව. ඉතින් මේ කඩේ ටැන්ජීරියාවේ කාලයක් බොහොම සරුවට වෙළඳාම් වෙච්ච කඩයක්. හැබැයි පස්සේ ටැන්ජීරියාව ළඟ නගරයේ වෙච්ච සියුටා නගරය ටැන්ජීරියාට වඩා දියුණු වෙන්න ගත්ත නිසා මේ කඩේ වෙළඳාම අඩු වෙනවා. දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කඩේ කිසිම දියුණුවක් නැතුව එකම තැන. ඉඳලා හිටලා එන මිනිස්සෙක් කැරෙන්න මේ කඩේට කවුරුත් එන්නේ නැහැ. අනික මේ වෙළඳසැල තියෙන්නේ කන්දක් උඩ. ඔන්න දවල් කෑමට කඩේ වහන්න ඔන්න මෙන්න තියෙද්දි මේ වෙළෙන්දට පේනවා තමන්ගේ කඩේ දිහාට තරුණ කොල්ලෙක් ඇවිදගෙන එනවා. එන විදිහට නම් අතේ සතේ නැති තරුණෙක් කියලා මේ වෙළඳසැලේ අයිතිකාරයා අත්දැකීමෙන් දන්නවා. කඩේ දිහාට ඇවිදගෙන ආපු තරුණයා කඩේ දොර ගාව නතර වෙනවා. මේ ආවේ වෙන කවුරුත් නෙවෙයි අපේ කතාවේ ප්‍රධාන චරිතය සන්තියාගෝ. ඉතින් කඩේ ගාවට ආපු සන්තියාගෝ මේ වෙළෙන්දට කියනවා මට ඔයාගේ කඩේ පලිඟු ටික පිහදලා දෙන්නම් ඒ වෙනුවට මට කෑම ටිකක් දෙන්න කියලා. වෙළෙන්ද මුකුත් කියන්නේ. සන්තියාගෝ වෙළෙන්ද මුකුත් කියන්න කලින් එයාගේ කබාය අරගෙන ඒකෙන් වෙළඳසැලේ වීදුරුව පිහදාන්න පටන් ගන්නවා. එතකොටම කඩේට ගැනුම්කාරයෝ දෙන්නෙකුත් එනවා. ඉතින් සන්තියාගෝ කඩේ පිහදල ඉවර වෙලා වෙළෙන්දගෙන් කෑමට මොනවා හරි ඉල්ලනවා. එතකොට වෙළෙන්ද කියනවා අපි ගිහින්ම මොනවා හරි කමු කියලා. ඒ කියලා දෙන්නත් එක්ක ළඟ තියෙන අවන්හලකට යනවා. මේ සන්තියාගෝ කඩේට ආපු වෙලාවේ ගනුදෙනුකාරයෝ දෙන්නෙක් ආපු නිසා සන්තියාගෝ කඩේට වාසනාව ගෙනාව කියලා හිතන වෙළෙන්දා සන්තියාගෝට කියනවා කඩේ වැඩ කරන්න කියලා දිගටම. මේ වෙලාවේ සන්තියාගෝ කියනවා මං දිවා රෑ නොබලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න මහන්සි කරන්න. ඒ වෙනුවට මට ඊජිප්තුවේ පිරමීඩ වලට යන්න මුදල් ටිකක් දෙන්න කියලා. එතකොට වෙළඳසැලේ හිමිකාරයෙක් කියනවා ඊජිප්තුව තියෙන්නේ කිලෝමීටර් 2000ක් විතර එහයින්. ඔයාට මන් ළඟ ජීවිත කාලෙම වැඩ කරත් එහෙට යන්න මුදල් හොයාගන්න බැරි වෙයි කියලා. මේ වචන ටික ඇහුණත් එක්ක සන්තියාගෝට ජීවිතේම කඩන් වැටුණා වගේ හැඟීමක්
දැනෙන්න ගන්නවා. Taman මිය ගියා නම් මීට වඩා හොඳයි කියලා සන්තියාගෝට දැනෙනවා. ඉතින් සන්තියාගෝගේ බලාපොරොත්තු කඩවුණු මුහුණ දිහා දැකපු පලිඟු වෙළඳසැලේ අයිතිකාරයෙක් කියනවා ඔයාගේ රටට ආපහු යන්න ඕන කරන සල්ලි ඔයාට දෙන්න මට පුළුවන් කියලා. සන්තියාගෝ ටික වෙලාවක් කල්පනා කරලා නිශ්ශබ්දව නැකිටලා හරිබරි ගහලා කියනවා මං ඔහේ ළඟ වැඩ කරනවා කියලා. ආයි පොඩි කෑල්ලක් සන්තියාගෝ කතාවට එකතු කරනවා. බැටළුව ටිකක් අරගන්න මට සල්ලි ඕන කරලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට පළවෙනි කොටස අවසන් වෙනවා. අවසන් වෙලා ඊළඟට දෙවනි කොටසට කතුවරයා පියව අරගෙන යනවා. දෙවනි කොටසදී මේ සන්තියාගෝ පලිඟු වෙළෙන්දගේ වෙළඳසැලේ දැන් වැඩ කරන්න පටන් අරන් මාසයක් විතර ගත වෙලා. සන්තියාගෝ ගේ අදහස් එක්ක දැන් කඩේ එන්නෙන්නම දියුණු වෙන්න පටන් අරන්. ප්‍රදර්ශන රාක්කයක් කියන concept එක සන්තියාගෝ මේ කඩේ දියුණු කරන්න කරපු එක යෝජනාවක්. වෙළඳ සැලට එන ගැනුම්කරුවෙක් වෙළඳාම හොඳටම සරු වෙලා කියලා කියනවා. දැන් වෙළඳසැලේ ආදායම ඉහළ යනවා. සන්තියාගෝ කිසිම ආසාවකින් මේ රැකියාව නොකලත් වෙළඳසැලේ අයිතිකාරයෙක් කූල් කේන්තිකාරයෙක් වුණත් Tamanට යම්කිසි ප්‍රමාණවත් මුදලක් ගෙවන නිසා සන්තියාගෝ වෙළඳසැලේ දිගටම වැඩ කරගෙන යනවා. ඉතින් ඔන්නෝම දවස් ගෙවිගෙන යද්දී එක දවසක මේ සන්තියාගෝ වෙළඳසැලේ අයිතිකාරයගෙන් අහනවා සන්තියාගෝගෙන් වෙළඳසැලේ අයිතිකාරය අහනවා ඇයි එයාට ඊජිප්තුවේ පිරමීඩ බලන්න ඕන කියලා. එතකොට සන්තියාගෝ කියනවා ඒව දකින්න ආසයි කියලා. ඉතින් කියනවා ඒව නිකන් ගල් කුළුණු විතරයි කියලා. ඉතින් ඔන්න ඔය වගේ කතා බහක් එක්ක දවස් ගෙවිලා යද්දී එක දවසක් වෙළඳසැලේ අයිතිකාරය කියනවා එයාට මක්කම වඳින්න යන්න ලොකු හීනයක් තිබ්බ කියලා. මක්කම තියෙන පිරමීඩ වලටත් ගොඩක් එහායි. ඉතින් සන්තියාගෝ අහනවා ඇයි ඔයා යන්නේ නැත්තේ කියලා. මුලින් මේ වෙලෙන්දට ඕන වෙලා තියෙනවා ඒකට සල්ලි ටිකක් හොයාගන්න. පස්සේ යා මේ පලිඟු කඩේ දාලා. දැන් එයාගේ ලොකුම බලාපොරොත්තුව මක්කම වඳින එක. එයාව ජීවත් කරවන්නේ ඒ අරමුණ. එයාට බයයි මක්කම වැන්දොත් එයාට ජීවත් වෙන්න අරමුණ බලාපොරොත්තුව ජීවිතේ නැති වෙයි කියලා. මාස දෙකක් ගත වෙනවා. සන්තියාගෝගේ ප්‍රදර්ශන රාක්ක concept එක නිසා කඩේ දියුණු වෙනවා. සන්තියාගෝ එයාට ලැබෙන වැටුප ගණනය කරලා බලනවා තව මේ විදිහට මාස 6ක් වැඩ කළොත් එයාට බැටළු රංචුවකුත් අරගෙන ටරීෆ වලට යන්න පුළුවන් කියලා. අර මහලු පූජකයා දීපු තමීම් හා උරීම් කියන මග නිමිති කියන ගල් දෙක මේක පාවිච්චි කරේ එකපාරයි. හොරෙට්ට තමන්ගේ සේසතම පූජා කරන්න සිද්ධ වුණත් සන්තියාගෝට සතුටුයි. මොකද තව ටික කාලෙකින් හිටියටත් වඩා දෙගුණයක් ලොකු බැටළු රංචුවක් තමන්ට ගන්න පුළුවන් නිසා. ඔය අතරේ පලිඟු හොයාගෙන වෙළඳසැලට එන අයට තේ ටිකකුත් විකුණලා සල්ලි හොයාගන්න යෝජනාවක් සන්තියාගෝ කියනවා. හැබැයි අවුරුදු ගාණක් එකම ජීවන රටාවකට හුරු වෙලා හිටපු පලිඟු වෙළඳසැලේ අයිතිකාරයා මේ යෝජනාවට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද තේ කඩයක් එහෙම දැම්මොත් කඩේ විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න සිද්ධ වෙන නිසා. හැබැයි ටිකක් කරුණු පැහැදිලි කරන් පස්සේ මේ වෙළඳසැලේ හිමිකරු සන්තියාගෝගේ යෝජනාවට කැමති කරගන්න සන්තියාගෝට පුළුවන් වෙනවා. මොකද වෙළඳසැලේ අයිතිකාරය සන්තියාගෝට කියනවා නොසලකා හරින සෑම ආශිර්වාදයක්ම සාපයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් තේ කඩයක් දාගන්න කියලා. ඉතින් මං කලිනුත් කිව්වා වගේ මේ පලිඟු කඩේ තියෙන කන්දක් උඩ. ඉතින් මේ කන්ද උඩට එන ඕන කෙනෙක් එන්නේ තෙහෙට්ටුවෙන්. දැන් එයාලගේ තෙහෙට්ටුව නිවන්න ඔන්න සන්තියාගෝයි වීදුරු වෙළඳසැලේ අයිතිකාරයේ තේ කඩයක් දාලා. තේ කඩේ බිස්නස් සරුවටම යනවා. පලිඟු බඩු විකුණන පරණ පලිඟු කඩේක තේ ව්‍යාපාරයක් කරන විදිය බලන්න ගොඩක් අය යන්න එන්න පටන් ගන්නවා. මේ ව්‍යාපාරයේ කොච්චර දුරට දියුණු වෙනවද කියනවනම් අන්තිමට මේ පලිඟු වෙළඳසැලේ අයිතිකාරයට වැඩ ටික කරගන්න තවත් අලුතින් සේවකයෝ දෙන්නෙකුත් ගන්න වෙනවා. ඉතින් ඔන්න තවත් දවසක උදෑසන සන්තියාගෝ උදෙන්ම අවදි වෙලා ඉන්නවා. එයා ලස්සන්ට ඇඳලා පැළඳලා පලිඟු වෙළඳසැලේ අයිතිකාරය වෙළඳසැල විවෘත කරනකම් බලන් ඉන්නවා. සන්තියාගෝ තේ එකක් බීලා දුම් පයිප්පෙන් දුම් උගුරක් එහෙම ඇදලා තමන්ගේ සාක්කුවට අත දානවා. මේ සාක්කුවේ තියෙනවා සල්ලි පොදියක්. බැටළුව 120ක් විතර මිලට ගන්න පුළුවන් සල්ලි පොදියක්. ඒ වගේම ආපහු යන්න ටිකට් පතක් වගේම අප්‍රිකාවේ ඉඳලා තමන්ගේ රටට බඩු අරගෙන යන්න පුළුවන් බලපත්‍රයක් තියෙනවා. ඔන්න එතකොට වෙළඳසැලේ අයිතිකාරය එනවා. සන්තියාගෝ මේ අයිතිකාරයට කියනවා අද මම මෙහින් යනවා කියලා.
මොකද මට බැටළු රංචුවක් ගන්න ඇති තරම් මුදල් තියෙනවා කියලා. ඔයාට දැන් මක්කම යන්නත් අවශ්‍ය මුදල් තියෙනව නේද කියලා. ඉතින් වෙළඳසැලේ අයිතිකාරයා තමන්ගේ වෙළඳසැල දියුණු කරපු සන්තියාගෝට ස්තුති කරනවා. ස්තුති කළා කියනවා මම මක්කම යන්නේ වගේම තමා ඔයත් ඔය ගියාට ඔයාගේ බැටළුව ගාවට ආපහු යන්නේ නැහැ කියලා. එහෙම කියලා යා සන්තියාගෝට ආශිර්වාද කරනවා. සන්තියාගෝ කාමරයට ගිහිල්ලා තමන්ගේ බඩු පොදිය අරගන්නකොට කාමරේ මුල්ලක තිබ්බ එයාගේ එඬේර ලෝගුව දකිනවා. ඉතින් මේ ලෝගුව ගන්නකොට ලෝගුවේ තිබ්බ තරීම් හා උරීම් කියන ගල් කැට දෙක බිමට වැටෙනවා. සන්තියාගෝ පලිඟු වෙළඳසැලට ඇවිල්ලා අවුරුද්දකට ආසන්නයි. යන මොහොතේ මේ ගල් කැට දෙක දකින්නත් එයාට මේ ගැන මතක තිබ්බෙම නැහැ. මේ ගල් කැට දෙක දැක්කම ඒක දීපු මහලු මිනිසා කිව්ව කතාවක් සන්තියාගෝට මතක් වෙනවා. ඒ තමයි කවදාවත්ම බලාපොරොත්තු නැති කරගන්න එපා කිව්ව කතාව. මොන නිමිත්තක් මොනව කිව්වත් ඔන්න ඔහේ ආපහු ගිහිල්ලා ඉස්සර කරපු රස්සාව ආයේ පටන් ගන්නවා කියලා සන්තියාගෝ හිතා ගන්නවා. තමන්ගේ අනිත් ලට්ටලොට්ට ටිකත් අරගෙන කබායක් දාගෙන මෙයා තමන්ගේ කාමරයෙන් පිටට එනවා. වෙළඳසැල මේ මොහොතේ කාර්යබහුලයි. සන්තියාගෝ මෙතනදී පළවෙනි වතාවට දෙයක් දකිනවා. ඒ තමයි පලිඟු වෙළඳසැලේ අයිතිකාරයෙගේ හිස කෙස් අර මෙයාට හමු වෙච්ච මහලු මිනිසගේ කෙස් වගේ කියලා. පලිඟු වෙළඳගේ සමුගැනීමටත් ඉන්නේ නැතුව සන්තියාගෝ පිට වෙනවා. මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් ආත්ම විශ්වාසයකින් සන්තියාගෝ ඉන්නවා. හැබැයි මම ආපහු යන්නේ නම් ආයේ පාරක් මගේ බැටළු රංචුව බලා ගන්න. මම දන්න කියන පළාතටම කියලා සන්තියාගෝ හිතා ගන්නවා. හැබැයි එහෙම කිව්වට මෙයාගේ හිතට එච්චර ආත්ම විශ්වාසයක් නැහැ වගේ හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. බැටළු රංචුවක් මිලදී ගන්න අවුරුද්දක් තිස්සේ වැඩ කරත් අන්තිම මොහොතේ උනන්දුව ටික ටික අඩු වෙලා යන බවක් සන්තියාගෝට දැනෙනවා. එහෙම වෙන්නේ සමහර විට ඒක සන්තියාගෝගේ නියම හීනය නෙවෙයි නිසා වෙන්නත් පුළුවන්. පලිඟු වෙළඳසැලෙන් සමුගත්ත සන්තියාගෝ දැන් ගිහිල්ලා ඉන්නේ එයා ටැන්ජීරියාවට ආව මුල්ම දවසේ. ඒ කියන්නේ අර මේ සන්තියාගෝගේ සල්ලි ටික ගත්ත හොරා හමු වුණ අවන්හලේ. තරීම් හා උරීම් ගල් දෙක ළඟ තියන නිසාද මන්ද මියාට පුදුම ශක්තියක් දැනෙන්න ගන්නවා. සන්තියාගෝ කල්පනා කරනවා මට ඕන වෙලාවක ගිහිල්ලා එඬේරෙක් වෙන්න පුළුවන්. ඕන්නම් ගිහිල්ලා පලිඟු වෙළෙන්දෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ආයේ කවදාවත් ඊජිප්තුවේ පිරමීඩ ටිකක් බලා ගන්න බැරි වෙයි. මට දැන් අවශ්‍ය වෙලා තිබ්බ මුදලුයි කාලය දෙකම තියෙනවා. ඇත්තටම ටැන්ජීරියාවේ ඉඳලා අන්දාලුසියා වලට තියෙන පෑ දෙකයි. ඊජිප්තු පිරමීඩ වලට කිලෝමීටර් දහස් ගණනක් එහයින්. කාන්තාරයක්. හැබැයි සන්තියාගෝට එකපාරටම පුදුම ධෛර්යයක් දැනෙන්න ගන්නවා. හරියට අන්දාලුසියාවට කිලෝමීටර් දහස් ගණනකුත් ඊජිප්තුවේ පිරමීඩ වල පෑ දෙකක දුරකුත් වගේ දැනෙන්න තරම්. එකපාරටම සන්තියාගෝට මතක් වෙනවා පලිඟු කඩේට ආව එක සප්ලයර් කෙනෙක් Tamanගේ බඩු කාන්තාරය හරහා තවලම් භාවිතා කරලා අරන් යනවා කියලා. එයාව හමු වෙන්න සල්ලි යන්නෙත් නැහැ. හමු වෙලා එයාගෙන් පිරමීඩ වලට කොච්චර දුරද කියලා අහගත්තනම් හරි කියලා සන්තියාගෝ තීරණය කරනවා. යමෙකුට තම ඉරණම ජය ගැනීමට අවශ්‍ය මොන වෙලාවේද මම ඒ හැම වෙලාවම ඔහු අසලින් හිඳිමි. මහලු රජතුමා කිව්ව කතාව සන්තියාගෝට මතක් වෙනවා. ඔන්න තවත් පරිච්ඡේදකදී සත්ත්වගාලක ඉඳගෙන ඉන්න ඉංග්‍රීසි ජාතිකයෙක් හමු වෙනවා. මේ ඉංග්‍රීසි ජාතිකයා ලෝකෙට පොදු වූත් සාධාරණ වූත් විශ්ව භාෂාවක් හොයාගන්න තමන්ගේ ජීවිතෙන් මේ වෙනකොට අවුරුදු 10ක් විතර කැප කරපු කෙනෙක්. මෙයාට මේ වැඩේ හති. මෙයාත් සන්තියාගෝ වගේම නිමිති විශ්වාස කරන කෙනෙක්. දැන් මේ ඉංග්‍රීසි ජාතිකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ රස විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට. ඉතින් කාන්තාරේ පුරා විද්‍යාත්මක ගවේෂණයක යෙදিলা ආපහු යන ගමනේදී මෙයාගේ යාළුවෙක් කිව්ව කතාවක් නිසා මෙයාගේ ජීවිතේ ඉරණම තීරණය වෙනවා. ඒ තමයි ඒ යාළුවා කියලා තියෙනවා අල්ෆයාම් කියන ෂේම භූමියේ අවුරුදු 200කට වඩා පරණ ඕනම ලෝහයක් රත්තරන් බවට හැරවිය හැකි රස විද්‍යාඥයින් සිටින බව. මේ ආරංචියත් එක්ක තමන් තුළ තියෙන සියලු වගකීම් හා බැඳීම් අතහැරලා තමන් ගාව තිබ්බ පොත්පත් වලින් වැදගත් පොත් ටිකක් අරගෙන සත්ත්වගාලේ මුළු ගැන්නිලා ඉන්නවා. මේ සත්ත්වගාල සහරා කාන්තාරයට යන්න තවලමක් සූදානම් වෙමින් තියෙනවා. ඉතින් මෙයා මෙහෙම ඉන්න අතරේ තරුණ අරාබිකාරයෙකුත් බඩු පොදියක් අරගෙනවා මේ සත්ත්වගාලට. මේ ඉන්න වෙන කවුරුත් නෙවෙයි අපේ සන්තියාගෝ. සන්තියාගෝ
අර ටරීෆාවලදී මහලු රජතුමා හමු වෙන්න කලින් කියවපු පොත කියවන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම එයා ගත්ත තීරණය ගැනත් එයාට තියෙන්නේ දෙගිඩියාව. මොකද සන්තියාගෝ දැනගෙන හිටියා තීරණයකට එළඹෙනවා කියන්නේ ක්‍රියාවලියක ආරම්භයක් විතරයි. තීරණවට ආවන් පස්සේ ඒ තීරණය ගන්න මුල් අවස්ථාවේ හීනෙන්වත් හිතපු නැති තැන්වලට මිනිස්සුන්ව තීරණ විසින් අරන් යනවා කියන එක. මොකද නිදානයක් හොයන් ආපු වෙලාවේ පලිංගු වෙලෙන්ද සලක නතර වුණා. මේ පාර කොහෙන් නවතීද කියලා හිතාගන්න බෑ. ඉතින් අර රසවිද්‍යාඥයා හොයාගෙන යන්න තවලමට සම්බන්ධ වෙච්ච ඉංග්‍රීසි ජාතිකයා සන්තියාගෝ එක්ක වැඩි කතා බහක් නැහැ. කිසිම මිත්‍රශීලී බවක් නැහැ. මෙයත් පොතක් කියවමින් ඉන්නේ. සන්තියාගෝට කම්මැලි. මේ ඉංග්‍රීසි ජාතිකයේ කතාවට අල්ලගන්න මොනා හරි කරන්න ඕන කියලා හිතාගෙන සන්තියාගෝ අර තරීම් හා උරීම් කියන ගල් කැට දෙක සාක්කුවෙන් අරන් උඩ දැම්මා. ඉතින් මේක දැක්කම අන්න තරීම් හා උරීම් කියලා අර ඉංග්‍රීසි ජාතිකයා කියනවා. ඉතින් මේ ඉංග්‍රීසි ජාතිකයා මේ ගල් ගැන හොඳට දන්නවා. ඒ වගේම නිමිති ගැනත් මේ ඉංග්‍රීසි ජාතිකයා දන්නවා. මොකද මෙයා කියනවා ජීවිතේ හැමදේම නිමිත්තක් කියලා. ඒ වගේම මේ ඉංග්‍රීසි ජාතිකයා කියනවා ලෝකේ හැම කෙනෙකුටම අවබෝධ වෙන ඒ දැනටමත් අමතකව ගිය විශ්ව භාෂාවක් තියෙනවා. මම අනිත් දේවල් අතරේ විශ්ව භාෂාව හොයාගෙන විශ්ව භාෂාව හොඳට දන්න රසවිද්‍යාඥයෙක් හොයාගෙන තමයි මේ යන්නේ කියලා. මේ දෙන්න කතා බහ කරමින් ඉන්නකොට මිනිස්සෙක් මේ දෙන්න ගාවට ඇවිල්ලා කියනවා අල්ෆියාම් වලට යන තවලමක් අද පිටත් වෙන බව. ඉතින් මේ වෙලාවේ තමයි සන්තියාගෝ දැනගන්නේ අල්ෆියාම් තියෙන්නේ ඊජිප්තුවේමයි කියලා. ඉතින් ඉංග්‍රීසි ජාතිකයා අහනවා ඇයි ඊජිප්තුවට යන්නේ කියලා. නිදානයක් හොයාගෙන යනවා කියලා සන්තියාගෝ කිව්වට එහෙම කියවුණු එක ගැන එයා දුක් වුණා. හැබැයි මේ ඉංග්‍රීසි ජාතිකයට ඒක එච්චර වැදගත්කමක් නැහැ. ඔන්න සන්තියාගෝ ඇතුළු 200 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහෙම නැත්නම් තවලමක් සහරා කාන්තාරේ තරණය කරන්න සූදානම් වෙනවා. තවලමේ නායකයා මේ ගමනේ බැරෑරුම්කම ගැන මෙයාලට උපදෙස් දෙනවා. ළමයි කාන්තාවෝ තමන්ගේ බඳපටියේ කඩුවක් පළඳගත්ත සන්නද්ධ සෙබළුන් ඒ වගේම කුකුල්ලු බැටළුවෝ අශ්වෝ වගේ සත්තුන්ගෙන් මේ තවලම සමන්විතයි. ඔන්න තවලම දැන් කාන්තාරය හරහා ගමන් යන්න පටන් අරන් තියෙන්නේ. සාමාන්‍ය තවලම උදේ 10 විතර වෙනකන් ගමන් කරනවා. ඊට පස්සේ නවත්තලා ආයේ හවසට ගමන් කරන්න පටන් ගන්නවා. මේ ගමනේදී ඉංග්‍රීසි ජාතිකයේ ගොඩක් වෙලාවට පොත් කියව යන එක තමයි කරන්නේ. වැඩි කතා බහක් නැහැ. තවලමේ ඉන්න අත්දැකීම් තියෙන අය කාන්තාරය ගැන කියන කතා බහත් එක්ක තවල හිමිහිට ඉස්සරහට යනවා. සන්තියාගෝ කල්පනා කරනවා මම බැටළුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම පලිංගු වලිනුත් ඉගෙන ගත්තා. දැන් මට පුළුවන් කාන්තාරයෙන් ඉගෙන ගන්න කියලා. ඔය අතරේ Tamanගේ බැටළු රංචුව ගැන අර විලෙන්දගේ දියණිය ගැන එහෙමත් සන්තියාගෝගේ මතකෙට එනවා. කාන්තාර කියලා කියන්නේ හරිම අద్භූත තැනක්. මේ තවලමට සිද්ධ වෙනවා සමහර අවස්ථාවලදී මහා දැවැන්ත ගල් පර්වත මග ඇරලා ගමන් කරන්න. ඒ වගේම එරෙන වැලි තියෙන තැන් මග හැරමින් වටරවුමින් යන්න. කොහොම වුණත් මොන බාධක ආවත් ගමන් මග විටින් විට වෙනස් වුණත් තවලමේ ගමනාන්තයේ එකම දිශාවක් විතරයි. මේ ගමන පුරාවටම ඉංග්‍රීසි ජාතිකයන පොත් කියවන එක තමයි කරන්නේ. සන්තියාගෝ තමන්ගේ ළඟ තියෙන පොත කියවන්න මුලින් උත්සාහ කරත් කාන්තාරේ හුළඟට සවන් දීම හා ඔටුවන් සමග මිතුරු වීම ඊට වඩා රසවත් කියලා අවබෝධ කරගත්තන් පස්සේ ඒ අදහස අතහරිනවා. සන්තියාගෝ තමන්ට පිටිපස්සෙන් ආපු ඔටුවන් දක්කන් එන කෙනත් එක්කත් යාළු වෙනවා. මේ ඔටුවන් දක්කන්නා කලින් ගොවියෙක් එකපාරක් නයිල් ගඟ පිටාර ගලලා එයාගේ වගාග බිම් විතරක් නෙමෙයි දරුවෝ බිරිඳ පවා මෙයාට නැති වෙලා. පස්සේ Tamanගේ ජීවිකාව කරගෙන යන්න මෙයා ඔටුවන් දක්කන්නේ බවට පත් වෙනවා. සමහර වෙලාවට මේ සන්තියාගෝල යන තවලමට තව තවලමක් හමු වෙනවා. එතකොට මේ තවලමට ඕන මොනවා හරි ඒ තවලමුණුත් ඒ තවලමට ඕන මොනවා හරි මේ තවලමෙත් තියෙනවා. හරියට මැවුම්කාර හස්තයකින් මේ දේවල් මවලා වගේ. ඉතින් එක රාත්‍රියක ගිනිමැලයක් ගාව සන්තියාගෝ අර ඉංග්‍රීසි ජාතිකයා වාඩි වෙලා ඉන්න වෙලාවක ඔටුවන් දක්කන්නේ කැවිත් කියනවා ගෝත්‍රික යුද්ධයක් ගැන කටකතාවක් කියන්න පටන් අරන් කියලා. ඉතින් මේ ආරංචියත් එක්ක සන්තියාගෝ කල්පනා කරනවා. ඒ අහනවා මේ පණිවිඩය ගෙනාපු ඔටුවන් දක්කන්නම් අපි ඉන්නේ අනතුරුදායක තත්ත්වයකද කියලා. ඉතින් අර ඔටුවන් දක්කන්න කියනවා අපි කාන්තාරේ හැරෙන්න බැරි දුරක් ඇවිත් තියෙන්නේ ඉස්සරහට යන එක අපිට වෙන කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ ආරංචිය එක්ක මුළු තවලමම
වෙනද තිබ්බ ප්‍රාණවත් ගතිය නැති වෙනවා. රාත්‍රී කාලයේ ගිනිමෙලවල් වටේ කතා බහ කරපු තවලමේ අය ඒ කතා පවා නවත්තනවා. දවසක් රැක මේ ඉංග්‍රීසි ජාතිකයට නිින්ද යන්නේ නැති නිසා එයා සන්තියාගෝ වරන් කාන්තාරේ බැලිකඳු අතර ඇවිදිනවා. ඒ අතර මේ දෙන්න අතර හොඳ වැදගත් සංවාදයකුත් යනවා. මේ සංවාදයෙන් පස්සේ සන්තියාගෝ අර ඉංග්‍රීසි ජාතිකයේ කියවපු පොත් කියවන්න පටන් ගන්නවා. ඒ වගේම රසවිද්‍යාඥයා ගැන දාර්ශනිකයෙක්ගේ පාෂාණය ගැන වගේ ගොඩක් දේවල් තවලම ඉදිරියට ඇදෙන අතරේ සන්තියාගෝ ඉගෙන ගන්නවා. ඒ වගේම මේ දාර්ශනිකයාගේ පාෂාණය ගන්න තුනි තීරුවකට ලෝහ විශාල ප්‍රමාණයක් රත්තරන් බවට හරවන්න පුළුවන් කියලා දැනගත්තන් පස්සේ සන්තියාගෝට තවත් උනන්දුව මේ ගැන වැඩි වෙනවා. හැබැයි වැඩි දවසක් මේ උනන්දුව සන්තියාගෝ ගාව තිබුණේ නැහැ. එයා ආයෙත් Taman කියවමින් හිටපු ඉංග්‍රීසි ජාතිකයේ පොත් ටික එයාට බාර දෙනවා. ඉතින් මේ පොත් බාර දෙනවත් එක්ක සන්තියාගෝ හිතනවා ගෑනු පිරිමි කාට වුණත් දෙයක් ඉගෙන ගන්න තමුන්ටම විශේෂ ක්‍රමයක් තියෙනවා. එයාගේ ක්‍රමේ මගේ ක්‍රමේ නෙවෙයි. හැබැයි අපි දෙන්නම ඉරණම හොයාගෙන යන මිනිස්සු කියලා. ඉතින් මේ ගෝත්‍රික යුද්ධය නිසා තවලමේ ගමන ඉක්මන් කරන දැන් තවලම දිවාරය දෙකම ගමන් යන්න පටන් අරන් තියෙන්නේ. අර ඔටුවන් දක්වන කෙනා එක්ක සන්තියාගෝ දැන් යාළුයි. මේ ඔටුව දක්වන කෙනා මේ ගෝත්‍රික යුද්ධේ එච්චර ගණන් ගන්නෑ වගේ. දවසක් තවලම රෑ නවත්තලා තියෙන වෙලාවක සන්තියාගෝ මේ ගැන මෙයාගෙන් අහනවා. එතකොට මේ ඔටුවන් දක්වන කෙනා කියනවා මම මොනවා හරි කනකොට හිතේ තියෙන්නේ ඒක ගැන විතරයි. ගමනක් යනකොට ගමන ගැන විතරයි. ඉතින් යුද්ධ කරන්න වුණොත් එදාටත් අනිත් හැම හොඳ දවසක්ම වගේ ඒකටත් මුහුණ දෙනවා. මොකද මං ජීවත් වෙන්නේ අතීතේවත් අනාගතේවත් නෙවෙයි වර්තමානයේ විතරයි. ඔයත් එහෙම කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ සැනකෙලියක් වේවි කියලා. මෙයාට උපදෙස් දෙනවා. ඔන්න ඔහම රාත්‍රින් දෙකක් ගත වෙන මේගොල්ලෝ ෂේම භූමියකට ලං වෙන්න සූදානම් වෙනවා. ඔන්න ඒ දවස උදා වුණා. රාත්‍රියේ නිදාගෙන උදේ නැගිටිනකොට රට ඉඳි ගස් පේලියක් එක්ක සන්තියාගෝට ෂේම භූමිය පේනවා. නිදාණයට තව කිලෝමීටර් 10 ගණනක් යන්න තිබ්බත් ඔටුවන් දක්වන්න කිව්ව විදිහට මේ මොහොත තුල කිමිදෙමින් ඔහු ඒ සතුට භුක්ති විඳිනවා. මේ ෂේම භූමියේ ඉන්නව රසවිද්‍යාඥයෙක්. මේ රසවිද්‍යාඥයා දන්නවා දැන් මේ ෂේම භූමියට ළඟා වෙච්ච තවලමේ එක මිනිස්සෙක් ඉන්නවා Taman දන්න රහස් වලින් යම් දේවල් ටිකක් කියා දෙන්න පුළුවන්. හැබැයි මේ රසවිද්‍යාඥයා හරියටම දන්නේ නැහැ ඒ කවුද කියලා. හැබැයි මේ රසවිද්‍යාඥයාට දැක්ක ගමන් මෙයාව අඳුරගන්න පුළුවන් වේවි. සන්තියාගෝට තේරෙනවා එයා පොතපතෙන් දැනගෙන හිටපු ෂේම භූමියට වඩා ෂේම භූමිය කියන්නේ විශාල ස්ථානයක් කියලා. රට ඉඳිගස් 5000ක් කූඩාරම් 3000ක් විතර මේ ෂේම භූමිය තුල තියෙනවා. අර ඉංග්‍රීසි ජාතිකයන් මේ ෂේම භූමිය දැකලා පුදුම වෙලා වගේ. ඒ වගේම ඔටුවන් දක්වන්න සන්තියාගෝට පැහැදිලි කරනවා ෂේම භූමිය වල ජීවත් වෙන්නේ වැඩිපුර කාන්තාවන් හා ළමයින් නිසා ගෝත්‍රික යුද්ධවල බලපෑමකුත් ඒ තරම්ම ෂේම භූමියට නැහැ කියලා. ඉතින් මේ ෂේම භූමියේදී තවලමේ නායකයෙක් කියනවා යුද්ධය ඉවර වෙනකන් තවලමට මේ ෂේම භූමියේ නවාතැන් ගන්න සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ගමන තව ටික දවසක් ප්‍රමාද වෙනවා කියන එක. ඉතින් ඔය අතරේ සන්තියාගෝ කල්පනා කරනවා Tamanගේ නිදානේ හොයාගෙන යන ගමන මොනතරම් අමාරු වැඩක්ද කියලා. මොකද නිරන්තරයෙන්ම කරදර හා බාධක විතරයි මේ ගමනට ආවේ. ඉතින් සන්තියාගෝ Tamanට කියා ගන්නවා කලබල වෙන්න එපා. අර ඔටුවන් දක්වන්න වගේ වෙලාවම කාපන් පිටත් වෙන වෙලාවම ගමන පටන් ගනින් කියලා. සන්තියාගෝට මේ ෂේම භූමියේ එයාට හා සමාන වයසක පිරින් ළමයි 5 දෙනෙක් ඉන්න කූඩාරමක නවාතැන් විදියට හම්බෙනවා. සන්තියාගෝ මේ කූඩාරමේ ඉන්න මේ තරුණ ළමයි 5 දෙනාට Tamanගේ එඬේර ජීවිතයේ වික්‍රමයන් ගැන කියනවා. ඉතින් මෙහෙම විස්තර කීකේ ඉද්දි මේ කූඩාරමට ඉංග්‍රීසි ජාතිකය එනවා. ඇවිල්ලා සන්තියාගෝට කියනවා මේ ෂේම භූමියේ රසවිද්‍යාඥයෙක් ඉන්නවා මට එයාව හොයාගන්න උදව් කරන්න කියලා. ඉතින් මේ දෙන්නත් එක්ක මේ ෂේම භූමියේ මුළු දවසක්ම මේ රසවිද්‍යාඥයව හොයනවා. එතකොට මේ දෙන්න තේරුම් ගන්නවා මේ ෂේම භූමියේ හිතුවට වඩා ලොකු භූමියක් කියලා. ඉතින් මේ දෙන්න තීරණය කරනවා ෂේම භූමියේ කාගේ හරි මේක ගැන අහන්න. මුලින් කීප දෙනෙක්ගෙන් ඇහුවට කවුරුත් එහෙම කෙනෙක් ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ ඉංග්‍රීසි ජාතිකයෙක්ගේ බලාපොරොත්තු බිඳ වැටලා එයා දුක් වෙනවා. සන්තියාගෝටත් වැඩේට දුකයි.
අන්තිමට මෙයාලා තීරණය කරනවා මේ ෂේම භූමියේ කවුරුත් රසවිද්‍යාඥයෝ අඳුරන්නේ නැතුව ඇති. අපි එයාලගෙන් අහමු ලෙඩ හොඳ කරන කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් එහෙම ඇහුවත් කවුරුත් එහෙම කෙනෙක් ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ දෙන්න ෂේම භූමියේ ඇවිදගෙන යනකොට තරුණ ගෑනු ළමයෙක් මෙයාලා ඉස්සරහට ඇවිදගෙන එනවා. මේ ගෑනු ළමයා මූණට සල්වාර් එකක් දාලා හිටියේ. එයාගේ මූණ හොඳට පේනවා. ඉතින් සන්තියාගෝ මෙයාගේ රසවිඥාඥයා ගැන අහන්න යනකොටම මේ දෙන්නගේ ඇස් එකට මුණ ගැහෙනවා. වචන රහිත හඬක් රහිත භාෂාවකින් මේ දෙන්න කතා කරනවා. මේ ගැහණු ළමයිගේ මූණේ ලස්සන හිනාවක් තියෙනවා. හරියට සුබ නිමිත්තක් වගේ. මේ හඬක් නැති භාෂාවක් නැති හැඩයක් නැති භාෂාව වෙන මුකුත් නෙමේ ප්‍රේමය. ටික වෙලාවක් මූණට මුණ බලන් ඉඳලා ගොළු වෙලා හිටපු සන්තියාගෝ මෙයාගේ නම අහනවා. ඉතින් මේ ගෑනු ළමයිගේ නම ෆාතිමා. ඉතින් මේ ගෑනු ළමයිගෙන් රසවිද්‍යාඥයා ගැන සන්තියාගෝ ඇහුවම මේ ගෑනු ළමයි කියනවා එයා තමයි මේ ලෝකේ තියෙන හැම රහසක්ම දන්න කෙනා කියලා. එයා මේ කාන්තාරේ භූතයෝ එක්කත් කතා කරනවා කියලා. වැඩේ හරි. මේගොල්ලෝ අන්තිමට කොහොම හරි රසවිද්‍යාඥයා ඉන්න තැන දැනගන්නවා. රසවිද්‍යාඥයා ගැන දැනගත්තම ඉංග්‍රීසි ජාතිකයට සන්තියාගෝ ගැනත් අමතක වෙලා රසවිද්‍යාඥයා හොයාගෙන යනවා. ගැහණු ළමයාත් එතනින් ගියාම සන්තියාගෝ මේ ගෑනු ළමයා ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. සන්තියාගෝට දැනෙනවා Taman මේ ගෑනු ළමයා දකින්නත් කලින් ඉඳලම මේ වගේ ගෑනු ළමයිට ප්‍රේම කරා වගේ හැඟීමක්. මේ සන්තියාගෝ හා ඉංග්‍රීසි ජාතිකයට අර තරුණ ගැහණු ළමයා කලින් දවසේ මුණ ගැහුනේ ලිඳ ළඟදී. සන්තියාගෝ ඊට පස්සේ දවසේ යනවා මේ තරුණියව මුණ ගැහෙන්න. ඒ ලිඳ ගාවටම. ඔන්න එතකොට අර ඉංග්‍රීසි ජාතිකයාත් එනවා. එයාට රසවිද්‍යාඥයා මුණ ගැහිලා. හැබැයි මිනිරන් රත්තරන් බවට හරවන රහස මේ රසවිද්‍යාඥයා මේ ඉංග්‍රීසි ජාතිකයට කියලා නැහැ. ඒ වෙනුවට එයා කියලා මිනිරන් රත්තරන් බවට හරවන විදිය ඉංග්‍රීසි ජාතිකයට ඉගෙන ගන්න කියලා. මුලින්දම මේ විස්තරය සන්තියාගෝට කියලා ඉංග්‍රීසි ජාතිකය ඒක ඉගෙන ගන්න කියලා පිටත් වෙලා යනකොටම එතනට අර තරුණිය එනවා. ඒ තරුණිය ආවම සන්තියාගෝ කියනවා මට ඔයාව මගේ බිරිඳ කරගන්න ඕන මම ඔයාට ආදරෙයි කියලා. ඉතින් මේක ඇහුවම අර තරුණිය කලබල වෙලා වතුර පුරවපු වාජනේ එයාගේ අතින් බිමට වැටෙනවා. තවදුරටත් සන්තියාගෝ කියනවා මම ආවේ නිදානයක් හොයාගෙන හැබැයි මට ඒ හැම දෙයකටම වඩා දැන් ඔයාව වටිනවා කියලා. ඉතින් ඊට පස්සේ දවසේ ඉඳලා හැමදාම සන්තියාගෝ මේ තරුණිය බලන්න ලින්ද ගාවට ගියා. තමන්ගේ ඉන්දේර ජීවිතයේ වික්‍රමයන් ගැන වගේම පළඟු බඩු සාප්පියේ තමන් ගෙවපු ජීවිතේ ගැනත් සන්තියාගෝගේ කතා මේ තරුණිය සමග කිව්වා. දැන් වුන් ගොඩක් හිතවත් වෙලා ඔය අතරේ දවසක් උදෑසන සන්තියාගෝ ආපු තවලමේ නායකයෙ රැස්වීමක් තියලා කියනවා යුද්ධය කවද ඉවර වෙයිද කියන්න බෑ. සමහර විට අවුරුදු ගාණක් වුණත් මේ යුද්ධය දෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකොට තවලම ෂේම භූමියට ළඟා වෙලා මාසයක් වගේ වෙනවා. ඉතින් එදා හවස හරි අපූර්ව දෙයක් වෙනවා. ඒ තමයි අර තරුණිය සන්තියාගෝට ආදරේ ප්‍රකාශ කරනවා. තරුණිය කියනවා මම මේ ෂේම භූමියට වෙලා අවුරුදු ගාණක් කාන්තාරේ මට තෑග්ගක් ගෙනත් දෙනකම් බලන් හිටියා. දැන් මට ඒ තෑග්ග ලැබිලා තියෙනවා. ඒ තෑග්ග තමයි ඔයා කියලා. ඒ වගේම මේ ගෑනු ළමයා සන්තියාගෝට කියනවා ඔයා කිව්වා මාව සුබ නිමිත්තක් කියලා. ඔයා ආවේ නිදානයක් හොයාගෙන හීනයක් ලුහු බැඳගෙන. ඒකට දිගටම යන්න. හුළඟට වැලි කඳු වල හැඩේ වෙනස් වුණාට කාන්තාරේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ආදරෙත් කියලා තවදුරටත් තරුණී කියනවා. ඉතින් ඇත්තටම මං ඔයාගේ හීනේ කොටසක් නම් ඔයා කවදකම හරි දවසක ආපහු ඒවි කියලා. එදා හවස මේ දෙන්න වෙන්වෙද්දී සන්තියාගෝට වෙනදට නැති මහා අමුතු දුකක් දැනුණා. මේ තරුණිය අන්තිමට සන්තියාගෝට කියනවා මම මේ කාන්තාරේ ගැහණියක්. ඒ ගැන මට ආඩම්බරයි. ඒ හින්දා මට ඕන මගේ ස්වාමි පුරුෂයාත් අර වැලි කඳු වල හැඩයක් ලබා දෙන හුළඟ වැස්ස වගේ නිදහසේ ඇවිදිනවා බලන්න. ඉතින් මටත් එයාව වැලිවල සත්තුන්ගේ කාන්තාරේ දිය උල්පතක් හැටියට බාර ගන්න සිදු වුණොත් මම හිත හදා ගන්නවා කියලා.
සන්තියාගෝ යනවා ඉංග්‍රීසි ජාතිකය හොයාගෙන. එයාගේ කූඩාරමට. යනකොට මේ ඉංග්‍රීසි ජාතිකේ පරීක්ෂණයක් කරනවා. එයා මිනිරන් රත්තරන් බවට හරවන්න උත්සාහ කරමිනුයි ඉන්නේ. ඉතින් හවස් වෙනකන් ඉංග්‍රීසි ජාතිකයේගේ කූඩාරමේ හිටපු සන්තියාගෝ එතනින් පිටත් වෙනවා. එතෙන් පිටත් වෙලා කාන්තාරේ ටික වෙලාවක් ඉබාගාතේ ඇවිදිනවා. අයිති කර ගැනීමෙන් තොර ආලයක් ගැන සන්තියාගෝ කල්පනා කරනවා. ඉතින් මෙහෙම කල්පනා කර කර ඉන්නකොට සන්තියාගෝට නිදිමතක් එනවා. ඉතින් නිදිමත මගහැරලා මේ මොහොතට සිත ගේන්න සන්තියාගෝ උත්සාහ කරනවා. මෙයා අහස දිහා බලනවා. එතකොට මෙයාට පේනවා අහසේ හිටපු උකුස්සෙත් තවත් උකුස්සෙකුට පහර දෙන දර්ශනයක්. ඒත් එක්කම කාන්තාරෙන් අසුම්පන්නගෙන සේනාවක් ෂේම භූමිය දිහාවට එනවා පේනවා. හැබැයි එකපාරටම ඒ දර්ශනය නැති වෙලා යනවා. මිරිඟුවක් කියලා හිතාගෙන සන්තියාගෝ හිත හදා ගන්නවා. හැබැයි මෙයාගේ හිතට අමුත්තක් සහ නොබෝ වෙලාවක් යන්න මත්තෙන් ඒක ඇත්තක් වගේ මෙයාට දැනෙන්න ගන්නවා. ඉතින් හිටපු තැනින් නැගිටලා සන්තියාගෝ දුවල ගිහින් ඔටුවන් දක්කන මෙයාගේ මිතුරට කියනවා සේනාවක් කාන්තාරයේ දිහාවට එනවා කියලා. හැබැයි මේ ඔටුවන් දක්කන කෙනා මේ කතාව වැඩි ගණන් ගන්නේ නැහැ. ඒත් සන්තියාගෝ උකුස්සගේ පහර දීම ගැන එහෙම කිව්වම පස්සේ සන්තියාගෝගේ කතාව විශ්වාස නොකර ඉන්න බැරි වෙනවා. මොකද මේ ඔටුවන් දක්කන්න දන්නවා යමෙක් විශ්වාත්මය තුළ ඒකාත්මික වුණාම ඔහුට අනාගතයේ පේන බව. සන්තියාගෝත් එහෙම විශ්වාත්මය ඒකාත්මික වෙලා අනාගතයේ කොටසක් ඔහුට පෙන්වපු බව මේ ඔටුවන් දක්කන්න කල්පනා කරනවා. ඉතින් මේ ඔටුවන් දක්කන්න සන්තියාගෝට උපදෙස් දෙනවා එයා දැකපු දේ ගෝත්‍රික නායකයට ගිහින් කියන්න කියලා. මොකද ඒගොල්ලෝ කාන්තාර එක්ක ගනුදෙනු කරන අය නිසා නිමිති ගැන එයාලා විශ්වාස කරනවා කියලා. මුලින් සන්තියාගෝ මේ යෝජනාවට අකමැති වුණත් පස්සේ එයා තීරණය කරනවා මේ ගැන ගෝත්‍රික නායකයා දැනුවත් කරන්න. ඉතින් ඔන්න සන්තියාගෝ යනවා මේ ගෝත්‍රික නායකයෙ හොයාගෙන. ගෝත්‍රික නායකයාගේ කූඩාරම තියෙන්නේ ෂේම භූමියේ මැද හරියට වෙන්න. සන්තියාගෝ ගිහිල්ලා එතන ආරක්ෂාවට ඉන්න කෙනාට කියනවා තමාන්ට නායකයා හමු වීමට අවශ්‍ය බව. කොහොම හරි ඔන්න සන්තියාගෝට ඒ අවස්ථාව උදා වෙනවා. සන්තියාගෝ නායකයාගේ කූඩාරම ඇතුළට යනවා. ඇත්තටම මේ වගේ කාන්තාරයක් මැද මෙහෙම කූඩාරමක් තියේවි කියලා ජීවිතේට හිතන්න බෑ. ඒ කූඩාරම ඇතුළට ඒ තරම්ම ලස්සනයි. බුමුතුරුණු එහෙම දාලා ඉටිපන්දන් දල්වල ලස්සනට තියෙනවා. සන්තියාගෝ ඇතුළට යනකොට තව නායකයන් යයි කියාගත හැකි කිහිප දෙනෙක් කූඩාරම ඇතුළේ හිටියා. සන්තියාගෝ ඔවුන්ට Taman දැකපු නිමිත්ත ගැන කිව්වා. ඉතින් සන්තියාගෝ මේ ගැන කිව්වන් පස්සේ එතන නායකයෝ කිහිප දෙනා නොදන්න භාෂාවකින් සාකච්ඡා කළා. අන්තිමට ඒගොල්ලෝ සන්තියාගෝට කියනවා පුරාණ ඊජිප්තු කතාවල තියෙනවා නන්නාදුන්න සංචාරකයෙක් නිමිති දැකලා රැජිනට බේරගත්ත කතා. අපි ඔබ කියන දේ අහලා ෂේම භූමියේ සොල්දාදුවන්ට ආයුධ දෙනවා. හෙට දවසේ අපි ෂේම භූමිය අවට පරීක්ෂා කරනවා. එහෙම පරීක්ෂා කරලා සතුරු අහු වුණොත් අපි එතනම මරනවා. ඒ වගේම මරණ හැම හතුරු 10කටම ඔයාට රත්තරන් කුට්ටියක් තෑගි ලැබෙනවා. හැබැයි හවස් වෙනකොට එකම එක හතුරෙක්වත් හමු නොවුනොත් හවස් වෙද්දී ඒතුවක්කුවකින් වෙඩි තියලා අපි ඔයාව මරනවා කියලා කියනවා. ඉතින් මේ ටික කියලා සන්තියාගෝට කූඩාරමින් එළියට යන්න අවස්ථාව දෙනවා. නායකයාගේ කූඩාරමේ ඉඳලා සන්තියාගෝ ඉන්න කූඩාරමට විනාඩි 20ක විතර දුර තියෙනවා. සන්තියාගෝ දැන් ඉන්නේ පොඩ්ඩක් ෂොක් වෙලා. නායකයෙක් දාපු ඔට්ටුවට. ඉතින් කල්පනා කර කර සන්තියාගෝ යනවා ඕන දෙයක් වුණාවේ කියලා. සන්තියාගෝ අන්තිමට හිත හදා ගන්නවා මොකද එයාට හෙට මිය යන්න සිදු වුණොත් සිද්ධ වෙන්නේ සමුද්‍ර සංධියත් තරණය කළා කාන්තාරයත් තරණය කළා ෆාතිමාගේ මූණත් දැක්කන් පස්සේ සන්තියාගෝ තමන්ගේ කූඩාරම දිහාට ඇවිදගෙන යනකොට එකපාරටම මහා හුළඟක් එනවා. හුළඟ කොච්චර දරුණුද කියනවනම් සන්තියාගෝට කෙලින් ඉන්න බැරුව එයා බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම කළු පාට ඇඳගත්ත මිනිස්සෙක් සුදු පාට අසුරුවෙක් පිටේ නැගලා සන්තියාගෝ ඉස්සරහා මතුවෙනවා. තමන් දැකපු නිමිත්ත ගැන නායකයාට කිව්වේ ඇයි කියලා මේ අසරුව කඩුව අරගෙන සන්තියාගෝගේ බෙල්ලට තියලා අහනවා. සන්තියාගෝ කියනවා දහස් ගණනකගේ ජීවිත බේරගන්න කියලා. ඉතින් මේ දෙන්න අතර සංවාදයක් යනවා. අන්තිමට මේ අසරුව සන්තියාගෝට කියනවා හවස් වෙනකොට සතුරු ආක්‍රමණයක් ඇවිල්ලා උඹේ හිස කඳෙන් වෙන්න වුණොත් මාව හමු වෙන්න කියලා. එහෙම කියපු අසරුව යන්න යනවා. මේ අසරුව විදියට ආවේ වෙන කවුරුත් නෙමෙයි රස විද්‍යාඥයා.
ඊට පස්සේ දවසේ ക്ഷേම භූමියට සුවිශේෂී දවසක්. 2000කට අධික පිරිසක් මේ ക്ഷേම භූමියේ එහෙම නැත්නම් අල්ෆයම් ප්‍රදේශය ආක්‍රමණය කරනවා. හැබැයි සන්තියාගෝ දැක්පු නිමිත්ත කියලා තිබ්බ නිසා ക്ഷേම භූමිය අය මේ ප්‍රහාරයට සූදානම් වෙලා හිටියේ. කාන්තාවන් හා ළමයින් ඔවුන් ക്ഷേම භූමියෙන් ඉවත් කරලා තිබ්බේ. ඒ වගේම ආක්‍රමික හමුදාව ക്ഷേම භූමිය ආක්‍රමණය කරනකොට ക്ഷേම භූමියේ පිරිමි අය ඒකෙන් පිට වෙලා හිටියේ. මේක ගැන මුකුත් දන්නේ නැති ආක්‍රමණිකයෝ ക്ഷേම භූමිය ආක්‍රමණය කරනකොට ക്ഷേම භූමියෙන් පිට වෙච්ච පිරිමි එකපාරට මේ ക്ഷേම භූමිය වට දානවා. වට දාලා ආක්‍රමණිකයෝ හැම කෙනාම විනාශ කරලා දානවා. ඒ වගේම සන්තියාගෝට රත්තරන් කැබලි 50ක් තෑගි ලැබෙනවා. ඒ වගේම ക്ഷേම භූමිය ඔවුන්ගේ උපදේශක වෙන්න කියලාත් යෝජනා කරනවා. සන්තියාගෝ යනවා එදා ආපු රසවිද්‍යාඥයා හොයාගෙන. එයා පෙන්නපු දිශාවට. ඒ පැත්තට ඇවිදන් යනකොට ക്ഷേම භූමියේ අය කියනවා ඒ පැත්තට යන්න එපා භූතයෝ ඉන්නවා කියලා. ඒනවාට ඔහු ඒ පැත්තට යනවා. ඉතින් හවස් වෙනකොට රසවිද්‍යාඥයා එයාගේ කූඩාරමට එනවා. ඉතින් එයා සන්තියාගෝට කියනවා ඔයා නිදානේ හොයාගෙන යන්න කියලා. සන්තියාගෝ ගාව ඉන්න ඔටුව විකුණලා අශ්වයෙක් ගන්න කියලාත් උපදෙස් දෙනවා. එහෙම කරලා එයාව මුණ ගැහෙන්න එන්න උපදෙස් දෙනවා. ඊට පස්සේ දවසේ සන්තියාගෝ යනවා අශ්වයෙකුත් අරගෙන මේ රසවිද්‍යාඥයා හමු වෙන්න. රසවිද්‍යාඥයා සන්තියාගෝගේ පැමිණීම බලාපොරොත්තුෙන් හිටියේ. සන්තියාගෝ ආවන් පස්සේ රසවිද්‍යාඥයා තමන් ගාව හිටපු අශ්වය පිටේ නගිනවා. දෙන්න එක්ක කාන්තාරේ දිහාවට ඇවිදගෙන යනවා. ඉතින් ටික දුරක් යනකොට රසවිද්‍යාඥයා කියනවා කාන්තාරයේ ජීවිතය තියෙන තැනක් පෙන්වන්න කියලා සන්තියාගෝට. හැබැයි සන්තියාගෝ දන්නේ නැහැ එහෙම තැනක්. එයා රසවිද්‍යාඥයාට කියනවා තමන් එහෙම තැනක් දන්නේ නැහැ කියලා. රසවිද්‍යාඥයා කියනවා ඔයාට නිමිති මගින් එහෙම තැනක් අවබෝධ වේවි කියලා. ඔහොම යනකොට සන්තියාගෝ අශ්වයාගේ වේගය එකපාරටම අඩු වෙනවා. සන්තියාගෝ තේරුම් ගන්නවා මේ හරි ජීවියක් තියෙනවා කියලා. එයා රසවිද්‍යාඥයාට කියනවා මේ හරිය තමයි තැන කියලා. ඒ දෙන්න අශ්වය පිටි බැහැලා වටේ සෝදිසි කරනවා. එතකොට ගල් පර්වතයක් ගාව පොඩි බෙනයක් තියෙනවා. රසවිද්‍යාඥයා මේ බෙනයට අත දාලා සර්පයෙක් එළියට ඇදලා ගන්නවා. ඉතින් මේ සර්පය බොහොම විෂ සහිත සර්පයෙක්. රසවිද්‍යාඥයා කාන්තාරේ පොඩි රවුමක් ඇදලා සර්පය ඒක මැද තියෙනවා. දැන් සර්පයට ඒ රවුමෙන් එළියට එන්න බෑ. ඉතින් ඔය අතර රසවිද්‍යාඥයා කියනවා සන්තියාගෝ නිදානේ හොයාගෙන යා යුතුයි කියලා. සහ ඔහු ඒ සඳහා උදව් කරනවා කියලා. ඒ සන්තියාගෝ කියනවා ඔහුට පාතිමා දාලා එන්න බෑ කියලා. ඔහුට ക്ഷേම භූමියේ නවතින්න ඕන කියලා. ඒත් රසවිද්‍යාඥයා කියනවා ඔබ ക്ഷേම භූමියේ නතර වුණොත් අවුරුදු 3-4ක් ගත වෙනකොට නිදානේ හොයාගෙන ගියේ නැති දුකෙන් දුක් වෙන්න පටන් ගනී කියලා. ඒ වගේම කියනවා ඒ වගේම ඔයාට කාන්තාරේ නවත්ත ගත්තට පාතිමත් දුක් වේවි කියලා. මේ ආදී වශයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ නිදානේ හොයාගෙන යන්න තීරණය කරන සන්තියාගෝ රසවිද්‍යාඥයෙක්ගෙන් වෙන් වෙලා නැවත ക്ഷേම භූමියට ළඟා වෙනවා. ക്ഷേම භූමියට ආව සන්තියාගෝට නැවත නිින්ද යන්නේ නැහැ. මොකද හෙට අලුයම වෙනකොට රසවිද්‍යාඥයා සමග තම නිදානේ හොයාගෙන ക്ഷേම භූමියෙන් ඔහු පිට වෙනවා. ඔක්කොටම වඩා ඔහුට පාතිමා ගැන දුකක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අලුයම නැගිටපු සන්තියාගෝ තමන්ගේ කූඩාරමේ ඉන්න තවත් සංඝයෙක් අවදි කරලා කියනවා පාතිමාගේ කූඩාරම තියෙන තැන පෙන්වන්න කියලා. මෙයා එක්ක කාන්තාරේ කූඩාරම දිහාට ඇවිදගෙන යන සන්තියාගෝ පාතිමාව කූඩාරමෙන් ඇහැරවල එළියට ගන්නවා. දෙන්න එක්ක තල්ගස් තියෙන දිහාවට ඇවිදගෙන යනවා. ඉතින් මෙතනදී සන්තියාගෝ කියනවා තමන් නිදානේ හොයාගෙන යන බව සහ නැවත ඇය හොයාගෙන එන බවට. ඒ වගේම පාතිමා කියනවා ඔහු බලාපොරොත්තුවෙන් රැඳී සිටින බව. කෙසේ හෝ ඔවුන් ටික වෙලාවක් කතා කරලා නැවත ඇය කූඩාරම වෙතට ඇරලවල සන්තියාගෝ රසවිද්‍යාඥයා හොයාගෙන තම අසුන් මෙහෙයවනවා. ඒ වගේම පාතිමාටත් අද ඉඳලා තියෙන්නේ වෙනද දකින්න කාන්තාරේ නම් නෙවෙයි. අද ඉඳලා කාන්තාරේ එයාට පිරිනමන්නේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි සන්තියාගෝ ආපහු පැමිණීමේ බලාපොරොත්තුව. දැන් ඔන්න සන්තියාගෝයි රසවිද්‍යාඥයා යනවා නිදානේ හොයාගෙන. රසවිද්‍යාඥයාට තේරෙනවා සන්තියාගෝ ආවට එයාගේ හිත තාම පාතිමා ගාව කියලා. රසවිද්‍යාඥයා සන්තියාගෝට කියනවා දාලා ආපු දේවල් ගැන හිතන්න එපා. යමකට හමු වෙන දෙයක් නිර්මල දේවල් වලින් නිර්මාණය වෙලා තියෙනකොට එය කිසිම දවසක විනාශ වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් රසවිද්‍යාඥයා මේව කියනකොට සන්තියාගෝ කල්පනා කරනවා මේ රසවිද්‍යාඥයා කිසිම දවසක හැබෑ ආදරයක් විඳලා නැතුව ඇති කියලා.
මේ රස විද්‍යාඥයාගේ උරහිසේ උකුස්සෙක් ඉන්නවා. මේගොල්ලෝ විවේක ගන්න නැවතුවම මේ උකුස්ස ගිහිල්ලා දඩයම් කරගෙන එනවා. කොහොම හරි මේ දෙන්න සතියක් පුරාවට ඉස්සරහට යනවා. මේ සතිය පුරාවටම රස විද්‍යාඥයා හා සන්තියාගෝ අතර වැඩිපුරම කතා බහ වුණේ ගෝත්‍රික යුද්ධය මගහැරලා නිදන් ගාවට යන විදිය ගැන. විටින් විට හමාගෙන එන සුළඟ හැමුවේ ලේවල සුවඳත් එක්ක. යුද්ධය ඒගොල්ලෝ අස්සලම පවතින බවට සුළඟ ගෙනාපු පණිවිඩයක් වගේ හරියට ඒක. 7 වෙනි දවසේ මේගොල්ලෝ කූඩාරම් ගහගත්තන් පස්සේ රස විද්‍යාඥයෙක් කියනවා සන්තියාගෝට නුඹ දැන් ඉන්නේ නුඹේ සංචාරයේ අවසානයේට ඇවිල්ලා ඉරණම ලුහුබැඳ යන නුඹේ ගමනට මම සුබපතනවා කියලා. මේක ඇහුවම සන්තියාගෝට පුදුමයි. සන්තියාගෝ කියනවා අපි ආපු මග දිගට ඔයා මට කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ. මං හිතුවේ ඔයා දන්න දේවල් මොනවා හරි අතරමඟදී මට කියලා දෙයි කියලා. එතකොට රස විද්‍යාඥයෙක් කියනවා ඉගෙනීම සඳහා තියෙන එකම එක ක්‍රමයක් විතරයි. ඒ ක්‍රියාව තුලින් ඉගෙනීම. ඉගෙන ගත යුතු හැම දෙයක්ම නුඹ ඔය සංචාරය තුලින් ඉගෙනගෙන තියෙනවා. තවත් නුඹට ඉගෙන ගැනීමට ඇත්තේ එක දෙයක් ගැන පමණයි කියලා. ඊට පස්සේ මේ රස විද්‍යාඥයා බිම සලකුණු වගේක් අඳිනවා. සන්තියාගෝ මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. පස්සේ ඒ කිව්වේ මරකත පලකය ගැන බවත් ඒ ගැන ඉගෙන ගැනීමට සන්තියාගෝට තියෙන මාර්ගය Tamanගේ හදවතට ඇහුම්කන් දීම බවත් රස විද්‍යාඥයා පැහැදිලි කරනවා. ඊට පස්සේ දවස් දෙකක් තිස්සේ මේගොල්ලෝ කාන්තාරේ ඉදිරියට ගමන් කරන්න පටන් ගන්නවා. සන්තියාගෝ දැන් උත්සාහ කරනවා Tamanගේ හදවතට සවන් දෙන්න. සමහර වෙලාවට හදවත නිදානේ හොයාගෙන ගිහිල්ලා කාන්තාරේ මැරිච්ච මිනිස්සු ගැන සන්තියාගෝට මතක් කරනවා. සමහර වෙලාවට ලොකු සතුටක් දුකක් මේ වගේ හැඟීම් වලින් සන්තියාගෝට පහර දෙනවා. හදවතට සවන් දෙන එක හිතන තරම් ලේසි නෑ කියලා සන්තියාගෝට තේරෙනවා. හැබැයි දිගටම මේක උත්සාහ කරන්න ඕන කියලා රස විද්‍යාඥයා සන්තියාගෝට කියනවා. නුඹේ හදවත කොහි තිබුණද නුඹට උරුම නිදානේ එහිදී හමුවනු ඇත. රස විද්‍යාඥයා සන්තියාගෝට කියනවා. මේ විදිහට දෙන්න කාන්තාරය හරහා ගමන් කරනකොට සන්තියාගෝ දැන් උත්සාහ කරනවා එයාගේ හදවතට කන් දෙන්න. දැන් සන්තියාගෝට හදවතේ රැවටිලි හා ප්‍රෝඩාව අඳුරගන්න වගේම ඒව ඒ විදිහටම බාර ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම සමහර වෙලාවට හදවත Taman සතුටින් බව සන්තියාගෝට පැවසුවත් වැලි අතර සදාකාලයට සැඟවී තිබෙන නිදානයක් ගැන කල්පනා කරපු ගමන් හදවත බියටපත් වෙන බව සන්තියාගෝට තේරෙනවා. ඉතින් මෙයා මේක ගැන රස විද්‍යාඥයට කියනවා. එතකොට රස විද්‍යාඥයෙක් කියනවා නුඹේ හදවතට විඳවීම ගැන කියා දෙන්න. බය වීමට වඩා දරුණු සැබෑ විඳවීම කියන එක. ඒ වගේම සිහින සොයා යන ගමනේ හැම තප්පරයේම දෙවියන් වහන්සේ හා සදාතනිකත්වය හමු වීමේ නිමේෂයක් වන නිසා කිසිම දවසක හදවත තම සිහින සොයා යන ගමනේදී විඳෙව්වේ නැති බව සිතන්න කියලා හදවතට උපදෙස් දෙන්න කියලා කියනවා. ඉතින් සන්තියාගෝ මේ දේවල් Tamanගේ හදවතට කියලා දෙන්න උත්සාහ කිරීමත් එක්ක සන්තියාගෝ හා හදවත අතර තියුණු සමබරතාවයක් ගොඩනගෙන්න පටන් ගන්නවා. සන්තියාගෝ Tamanගේ හදවතට කියනවා Tamanව ඇමතීම කිසි විටකත් නවත්තන්න එපා කියලා සහ Taman සිහින වලින් දුරස් වෙලා ඉබාගාතේ ඇවිදින්න හදන හැම වෙලාවකම Tamanට බල කරලා අනතුරු අඟවල නියම පාරට තල්ලු කරන්න කියලා. තමා සහ හදවත අතර තියුණු සම්බන්ධතාවයක් ගොඩනැගුණු බව සන්තියාගෝ රස විද්‍යාඥයට පවසනවා. ඊට පස්සේ සන්තියාගෝ අහනවා Taman ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. රස විද්‍යාඥයා කියනවා දිගටම පිරිමි ඉඩ වෙත ගමන් කරන්න කියලා. ඒ වගේම ඔහු කියනවා දිගටම නිමිති වලට කන් දෙන්න සහ නිදාන තියෙන්නේ කොතැනද කියලා පෙන්වන්න තරම් දැන් ඔබගේ හදවත ශක්තිමත් කියලා. මේ වෙලාවේ සන්තියාගෝ අහනවා එයාට දෙයක් ඉගෙන ගන්න තියෙනවා කියලා කිව්වේ මේක ගැනද කියලා. රස විද්‍යාඥයා කියනවා නෑ ඔයා ඉගෙන ගන්න ඕන දේ මේකයි. සිහිනයක් හැබෑ කරන්න කලින් විශ්වයේ සිහිනයේ උරුමකරුවා දිගින් දිගටම පරීක්ෂාවට ලක් කරනවා. එහෙම කරන්නේ විශ්වාත්මය නරක අයහපත් කෙනෙක් නිසා නෙවෙයි. ඒ වගේම අපිට පාඩම් උගන්වන්න ඕන නිසා. මේ වගේ තැන්වලදී ගොඩක් මිනිස්සු Tamanගේ උත්සාහය අත්හරිනවා. ඔයා මේ පරීක්ෂා කිරීම වලින් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යන්න කියලා. ඊළඟ දවසේදී අනතුරු පිළිබඳ පළමු සංඥාව රස විද්‍යාඥයා හා සන්තියාගෝට දක්නට ලැබෙනවා. ඒ තමයි සන්නද්ධ ගෝත්‍රික බටයන් දෙන්නෙක් ඇවිල්ලා මේ දෙන්න පරීක්ෂා කරන එක.
මේ වෙලාවේ මේ දෙන්නගේ ගමන් මළු පරීක්ෂා කරන සන්නද්ධ බටයෝ දෙන්න මේ දෙන්න ගැන විස්තර අහලා මේ දෙන්න ගමන යන්න අවසර දෙනවා. මේ දෙන්න පරීක්ෂා කරනකොට රස විද්‍යාඥයා ගාව තිබ්බ බීම જાතියක් හා බිත්තරයක සමාන හැඩයෙන් යුක්ත පාෂාණයක් මේ ආරක්ෂක බටයන්ගේ නිත ගැටෙනවා. ඒ මොනවද කියලා ආරක්ෂක බටයන් ඇහුවම රස විද්‍යාඥයෙක් කියනවා මේ පාෂාණයෙන් ඕනම ලෝහයක් රත්රන් බවට හරවන්න පුළුවන් කියලා. ඉතින් මේ පිළිතුර හේතුවක් වෙනවා මේ දෙන්නට ගමනට යන්න අවසර දෙන්න. මොකද ආරක්ෂක බටයෝ හිතනවා මේ රස විද්‍යාඥයා පිස්සුවෙන් කියලා. මේ දෙන්න දිගටම කාන්තාරේ මැදින් ගමන් කරනවා. දැන් සන්තියාගෝ හදවත නිහඬ වෙලා තියෙනවා. අතීතය ගැන හෝ අනාගතය ගැන දැනගැනීම හදවතට තවදුරටත් උවමනා නැහැ. හදවත සම්පූර්ණයෙන්ම කාන්තාරය ගැන හා විශ්වාත්මය ගැන සන්තියාගෝ එක්ක බෙදා ගන්න පුරුදු වෙලා. හරියට කිව්වොත් සන්තියාගෝගේ හදවත හා සන්තියාගෝ කල්යාණ මිත්‍රයන් වෙලා හිටියේ. එක් හැන්දෑ වෙලාවක මේ දෙන්න ගෝත්‍රික කඳවුරක් පහු කරගෙන යනවා. හැබැයි මේ කඳවුරේ කාටවත් මේ දෙන්න ගැන අවධානයක් නැතුව යනවා. මේ කඳවුර පහු කරගෙන යනකොට සන්තියාගෝ රස විද්‍යාඥයට කියනවා එතන අනතුරක් නැහැ කියලා. හැබැයි මේක කිව්වන් පස්සේ රස විද්‍යාඥයට කේන්ති යනවා. එයා සන්තියාගෝට කියනවා ඔයාට ඔයාගේ හදවතට අහුම්කම් දෙන්න. හැබැයි අපි ඉන්නේ කාන්තාරක කියලා අමතක කරන්න එපා කියලා. ඉතින් මේක කියනකොට මේ දෙන්න පිටිපස්සෙන් අසරුව දෙන්නෙක් මතුවෙනවා. ඒ ආපු අසරුව දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා නුඹලට තව දුර යන්න බෑ. නුඹලා ඉන්නේ ගෝත්‍රිකයෝ යුද වදින පළාතක කියලා. මේ වෙලාවේ රස විද්‍යාඥයා කියනවා මම තව මහ ගොඩක් දුර යන්නේ නෑ කියලා. එයා ඒක කියන්නේ අසරුවන්ගේ S2 දිහා කෙලින්ම බලාගෙන. මෙහෙම කිව්වම මේ දෙන්න නිහඬ වෙලා සන්තියාගෝගේ හා රස විද්‍යාඥයාගේ ගමන යන්න අවසර ලබා දෙනවා. සන්තියාගෝට පුදුමයි ඇයි එහෙම යන්න අවසර දුන්නේ කියලා. එතකොට රස විද්‍යාඥයා කියනවා මම ඔවුන්ව යටපත් කරගත්තේ ඔවුන් දිහා බලපු විදියනුයි. ඔයාගේ දැසින් නිරූපණය වෙන්නේ ආත්මය තුළ තිබෙන ශක්ති ප්‍රවාහයයි කියලා. සන්තියාගෝ ඒ කතාව පිළිගන්නවා. කොහොම හරි මේ දෙන්න පිරමීඩ වලට දින 2ක දුරක් දක්වා මේ ගමන එනවා. ඉතින් මේ වෙලාවේ සන්තියාගෝ කියනවා අපි දැන් වෙන්න නම් යන්නේ මට රස විද්‍යාව උගන්වන්න කියලා. රස විද්‍යාඥයා කියනවා ඔයා දැනටමත් ඒක ඉගෙනගෙන තියෙන්නේ කියලා. සන්තියාගෝ කියනවා ඒක නෙවෙයි මට අවශ්‍ය ලෝහ රත්රන් බවට හරවන විදිය දැනගන්න කියලා. මේ වෙලාවේදී රස විද්‍යාඥයා කියනවා ඔයා රත්රන් ගැන හෙව්වොත් ඔයාට මිනිරන් තඹ වගේ දේවල් පේන එකක් නැහැ. ඔයාට ඔයාගේ ඉරණමත් අමතක වෙයි කියලා. මේ විදිහේ කතාවහ එක්ක මේ දෙන්න ඉස්සරහට යනවා. ඊළඟ දවසේ සන්තියාගෝගේ හදවතට අනතුරක සේයාවක් දැනෙනවා. මෙහෙම දැල්ලා මිනිත්තු 5ක් ගත වෙනකොට මේ දෙන්න ඉස්සරහට අසුරෝ දෙන්නෙක් මතුවෙනවා. ටික වෙලාවකින් අසුරෝ 10ක් වෙලා අසුරෝ 100ක් විතර වෙනකම් මේ පිරිස වැඩි වෙන්න පටන් ගන්නවා. මේගොල්ලෝ නිල් පාට ජටා බැඳලා කළු වලලු දාගෙන තමයි ඉන්නේ. ඒ වගේම මේගොල්ලොන්ගේ මුහුණ ආවරණය වෙලා තමයි තියෙන්නේ. දුර සිටුවත් මේගොල්ලොන්ගේ ඇස් වලින් ඒගොල්ලොන්ගේ ආත්මයේ තිබ්බ ශක්තිය පෙන්눔 කරනවා. මේ සිදුවීමෙන් පස්සේ මේ දෙන්න හමුදා කඳවුරක් ගාවට අරන් යනවා. සන්තියාගෝ හා රස විද්‍යාඥයාගේ ප්‍රශ්න කිරීමේදී සන්තියාගෝ ගාව තිබ්බ රත්රන් කුට්ටි ටික මේ අයට දෙන්න වෙනවා. ඒ වගේම සන්තියාගෝ හා රස විද්‍යාඥයා කියලා කියන්නේ ඔත්තුකාරයෝ කියලා මේ අය සැක කරනවා. මේ වෙලාවේදී රස විද්‍යාඥයා කියනවා මග පෙන්වන්නෙක් බව සහ සන්තියාගෝ කියලා කියන්නේ රස විද්‍යාඥයෙක් කියලා. ඔහු සෝබාදහම සමග ගනුදෙනු කරනවා සන්තියාගෝට ඕන්නම් හුළඟක් ගෙනල්ලා මේ කඳවුර විනාශ කරලා දාන්න තරම් බලයක් තියෙනවා කියලා. මේක කිව්වන් පස්සේ මේ හමුදා කඳවුරේ ප්‍රධානිය කියනවා සන්තියාගෝට ඒක කරනවා Tamanට බලන්න ඕන කියලා. රස විද්‍යාඥයා කියනවා ඒකට දවස් 3ක් යනවා කියලා. තවදුරට රස විද්‍යාඥයෙක් කියනවා දවස් 3කින් මොහු හුළඟක් බවට පත් වේවි. එහෙම බැරි වුණොත් ඔබලගේ ගෝත්‍රයේ අභිමානය උදෙසා අපි ජීවිත පූජා කරන්නම් කියලා. සන්තියාගෝ බොහොම බියසුලුව රස විද්‍යාඥයා හා හමුදා කඳවුරු ප්‍රධානියා අතර මේ සාකච්ඡාව අහගෙන ඉන්නවා. මේ සාකච්ඡාව වෙන්නේ හමුදා ප්‍රධානියාගේ කූඩාරම ඇතුලේ. ඉතින් දවස් 3කින් හුළඟක් බවට පත් වෙන්න මේ අයට මේ හමුදා කඳවුරේ ඉන්න අවස්ථාව ලැබෙනවා. සන්තියාගෝ හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එයා ගාව තිබ්බ රත්තරන් ටිකත් මේගොල්ලෝ ගාව. ඒ මදිවට දවස් 3කින් හුළඟක් බවට පත් වෙලා මේ කඳවුර හොලවන්නත් ඕන.
එයා දන්නේ නැහැ Taman හුළඟක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. සන්තියාගෝ බයලා ඉන්න බව දකින රසවිද්‍යාඥයෙක් කියනවා කිසිම වෙලාවක බියගුළු කමට විතරක් යටත් වෙන්න එපා කියලා. ඒ වගේම අසාර්ථක වෙන්න බය වෙන්න එපා කියලා. ඔයා හුළඟක් බවට පත් වෙන්න උත්සාහ කරන්න. අසාර්ථක වුණොත් නුඹට ඉරණම හොයාගෙන යන ගමනේදී මිය යන්න සිදු වේවි. හැබැයි Tamanගේ ඉරණම කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න දසලක්ෂ ගණන් මිනිස්සු වගේ මරනවට වඩා මේක 1000න් සම්පතයි කියලා කියනවා. දැන් රසවිද්‍යාඥය සන්තියාගෝ ඉන්නේ හමුදා කඳවුරේ. දවස් 3ක් තියෙන නිසා කඳවුරෙන් උන්ට නිදහස දීලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට දවස් යනවා. පළවෙනි දවසේ ගෙවිලා ගියා. ළඟ පාතම දැන් යුද්ධයේ දරුණුවට යන බව පේනවා. කඳවුරට නිතර ගෙනෙන මලසිරුරු ඒකට සාක්ෂි දරනවා. පළවෙනි දවසේ නිමා වෙද්දී සන්තියාගෝ රසවිද්‍යාඥයා හමු වෙන්න යනවා. ගිහින් අහනවා හුළඟක් වෙන්නේ කොහොමද කියන එක ගැන මට අයිඩියා එකක් නැහැ කියලා. රසවිද්‍යාඥයෙක් කියනවා මං කිව්වේ මොනවද කියලා ආයේ මතක් කරගන්න කියලා. ඒ වගේම රසවිද්‍යාඥයෙක් කියනවා දවස් 3කින් හුළඟක් වෙන්න බැරි වුණොත් මැරෙන්න වෙන්නේ සන්තියාගෝට විතරයි. රසවිද්‍යාඥයා දැනටමත් හුළඟක් බවට පත් වෙන විදිය දන්න නිසා. දෙවෙනි දවසේ සන්තියාගෝ කඳවුර ගාව තියෙන පොඩි කඳු ගැටයකට නැගලා මුළු හැන්දෑවරුවම කාන්තාරයේ දිහා බලාගෙන තමන්ගේ හදවතට දිගින් දිගටම සවන් දෙන්න උත්සාහ කරා. එහෙම ටික වෙලාවක් ඉන්නකොට කාන්තාරය හා තමා එකම භාෂාවකින් කතා කරන බව සන්තියාගෝට තේරෙන්න ගන්නවා. මේ කතා කරන්නේ විශ්ව භාෂාවෙන්. තුන්වෙනි දවසේ කඳවුරේ ප්‍රධානියා තම නිලධාරීන් හමු වෙලා සන්තියාගෝ හමු වෙන්න යනවා. අද තමයි දවස සන්තියාගෝ හුළඟක් බවට පත් විය යුතුය. සන්තියාගෝ ඊයේ නැවතුණු කඳු ගැටේ ගාව තාම වාඩි වෙලා ඉන්නවා. රසවිද්‍යාඥයා හමුදා කඳවුරේ ප්‍රධානියා එතනට අරගෙන යනවා. එතකොටත් සන්තියාගෝ ඉන්නේ කාන්තාරයේ දිහා බලාගෙන. ඔන්න දැන් කාන්තාරය හා සන්තියාගෝ අතර විශ්ව භාෂාවකින් යමක් කතා කරන්න පටන් ගන්නවා. කාන්තාරයේ මේ වෙලාවේ සන්තියාගෝගෙන් අහනවා ඊයේ දවසේම මම දිහා බලාගෙන ඉඳලා ඇති වුණේ නැද්ද තාම කියලා. මේ වෙලාවේ සන්තියාගෝ කියනවා මං ආදරය කරන කෙනා මේ කාන්තාරේ ඉන්නවා. මට එයාව බලා ගන්න හුළඟක් බවට පත් වෙන්න උදව් කරන්න කියලා. මේ වෙලාවේ කාන්තාරේ තමාට එය කළ නොහැකි බව සහ හුළඟෙන් ඒ සඳහා උදව් ඉල්ලන්න කියලා. එතකොටම පොඩි හුළඟක් ඇවිල්ලා සන්තියාගෝ එක්ක කතා කරනවා. විශ්ව භාෂාවෙන් සන්තියාගෝ හුළඟෙන් උදව් ඉල්ලනවා. තමන්ගේ ආදරය ලබා ගන්න හුළඟක් බවට පත් වෙන්න උදව් කරන්න කියලා. හුළඟ හා සන්තියාගෝ අතර වෙන කතා බහින් හුළඟ දැනගන්නවා තමාට හයියෙන් හමා යාමට වඩා තවත් දේවල් කළ හැකි බව. මේ දේවල් දැනගත්ත හුළඟ ඉතා වේගයෙන් හමන්න පටන් ගන්නවා. කාන්තාරේ බැලිත්ත උස්සගෙන හමුදා කඳවුරේ කූඩාරම් පවා ගැලවිලා යන වේගෙන් හුළඟ හමන්න පටන් ගන්නවා. ඒ වගේම සන්තියාගෝගේ සහයට සූර්යයත් උදව්වට එනවා. මේ දේවල් මෙහෙම වෙනකොට සන්තියාගෝට එක දෙයක් වැටහෙන්න ගන්නවා. ඒ තමයි විශ්වාත්මය කියන්නේ දේවාත්මයේම කොටසක් බව සහ දෙවියන් වහන්සේගේ ආත්මය කියලා කියන්නේ වෙන මුකුත් නෙමේ තමන්ගේ ආත්මය කියලා. ඒ කියන්නේ තමන්ටත් ප්‍රතිහාරය පාලන්න පුළුවන් කියන එක. ඒ වගේම හුළඟ එන්න දරුණු වෙන්න පටන් ගන්නවා. කාන්තාරයේ උදවිය මේ හුළඟ හඳුන්වන්නේ සිමම් හුළඟ කියලා. විශ්වාත්මය සමග එකට එකතු වෙච්ච සන්තියාගෝ නිසා හමන්න පටන් ගත්ත සිමම් හුළඟ එදා දවසේම හමන්න පටන් ගන්නවා. හවස් වෙද්දී හුළඟ පොඩ අඩු වෙනවා. රසවිද්‍යාඥයාට හා කඳවුරේ ප්‍රධානියාට මේ ගැන සතුටක් දැනෙනවා. ඊළඟ දවසේ රසවිද්‍යාඥයාට හා සන්තියාගෝට සමුදෙන හමුදා කඳවුරේ ප්‍රධානියා ඔවුන් දෙදෙනාගේ ගමනාන්තයට යන තෙක් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් කටයුතු කරනවා. හමුදා කඳවුරෙන් පිට වෙන සන්තියාගෝ රසවිද්‍යාඥයා හා හමුදා කඳවුරේ ප්‍රධානියා ලබා දුන්නු හමුදා බල ඇණිය දවස පුරා ඉදිරියට ඇදෙන්න පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා මේගොල්ලෝ ඊජිප්තුවේ තියෙන කොප්ටික් ආශ්‍රමය කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා. ආශ්‍රමයට ආපු රසවිද්‍යාඥයා ආරක්ෂාවට ආපු සෙබළුන්ට නැවත යන්න උපදෙස් දෙනවා. කොප්ටික් ආශ්‍රමයට ඇවිල්ලා ඒකේ ප්‍රධානියා පූජකවරයෙක්ගෙන් උපදෙස් අරගෙන ආශ්‍රමයේ මුළු තැන්ගෙට යනවා. එතෙන්දී මිනිරන් ටිකක් අරගෙන තාච්චියක් ලිපේ තියලා ඒ මිනිරන් ටික ඒ තාච්චියට දානවා. ඊට පස්සේ තමන් ගාව තිබ්බ රිදී පැහැයට හුරු බෝලයක් වගේ දෙයක් හූරලා පොඩි කොටසක් මිනිරන් තාච්චියට දානවා. ටික වෙලාවක් ආශ්‍රමයේ පූජකයා හා සන්තියාගෝ පුදුමයට පත් කරමින් ඒක රත්තරන් බවට පත් වෙනවා. ඒ රත්තරන් කෑල්ල 4කට කඩලා කොටසක් ආශ්‍රමයේ පූජකයටත් අනෙක් කොටස තමා ගාවත් අනෙක් කොටස සන්තියාගෝටත් දෙනවා. ඒ වගේම ඉතුරු කොටස නැවත පූජකයට දීලා කියනවා නැවත ඒ කොටස සන්තියාගෝට අවශ්‍ය වුණොත් ලබා දෙන්න කියලා.
මොකද පිරමීඩ වලට තව පැය 3ක දුරක් තිබුණත් සමහර විට නැවත සන්තියාගෝට ඒක අවශ්‍ය වෙන්න ඉඩ තියෙන නිසා. මොකද තමන් සතු වස්තුව දෙපාරක් නැති වෙච්ච පුද්ගලෙක් තමයි සන්තියාගෝ කියන්නේ. මෙතන ඉඳලා පිරමීඩ වලට සන්තියාගෝට යන්න වෙන්නේ තනියම. සන්තියාගෝට සමුදෙන රසවිද්‍යාඥයා සමුගන්න වෙලාවේ හීනවල අරුත් තියෙන ලස්සන කතාවක් සන්තියාගෝට කියනවා. එහෙම කියලා සන්තියාගෝට සමුදීලා රසවිද්‍යාඥයා යනවා. රසවිද්‍යාඥයා ගියපු ගමන් සන්තියාගෝ තමන්ගේ හදවතට සමන් දෙමින් තමන්ගේ අසු ඉදිරියට මෙහෙයවමින් පිරමීඩ තියෙන දිහාවට යනවා. ටිකෙන් ටික සන්තියාගෝ පිරමීඩ තියෙන දිහාවට ලං වෙනවා. දේවතාවකදී දුටු සිහිනයක් ලුහු බැඳ යාම සඳහා තම බැටළු රංචුව අතහැර දමා පැමිණි වීර එඬේරෙකු වෙච්ච තමන් ගැන තමන්ගේ හදවත සතුටු වෙනවා සන්තියාගෝට තේරෙනවා. කොහොම හරි සන්තියාගෝ පිරමීඩ වෙත ලං වෙනවා. පිරමීඩ දැකපු ගමන් සන්තියාගෝගේ සතුටට කඳුළු වැටෙනවා. පළඟු වෙළඳසැලේ අයිතිකරු කිව්වා වගේ ගේ පිටිපස්සේ වුණත් හදාගන්න පුළුවන් කියලා ඒකේ එහෙම නෙවෙයි කියලා සන්තියාගෝ තේරුම් ගන්නවා. පිරමීඩවල ළඟට ආපු සන්තියාගෝ නිදානේ කොතනද තියෙන්නේ කියලා අනුමාන කරනවා. නිමිත්තක් හොයනවා. එතකොට සන්තියාගෝට පේනවා ස්කැරට් වර්ගයේ කුරුමිනියෙක් වැලි හාරමින් ඉන්න තැන. මේ කුරුමිනි විශේෂය ඊජිප්තුවේ දේවත්වයෙන් සලකන කුරුමිනි විශේෂයක්. ඉතින් මේක හොඳ නිමිත්තක් කියලා විශ්වාස කරන සන්තියාගෝ එතන හාරන්න පටන් ගන්නවා. මෙයා මුළු දවසම එතන හාරනවා. මෙයාට කොච්චර මෙතන හැරුවද කියනවනම් සන්තියාගෝගේ ඇඟත් හොඳටම තුවාල වෙලා වැලිවලට හීරිලා අත්වලින් ලේ ගලනවා. හැබැයි මෙයාට නිදානයක් හම්බෙන්නේ නැහැ. මෙහෙම හාර ඉන්නකොට එකපාරට මෙතනට එනවා පිරිසක්. මේ එන අය දකිනවා සන්තියාගෝ පොළව හාරමින් ඉන්න බව. මෙතෙන්ට ආපු පිරිසෙන් නායකයා වගේ කෙනා කියනවා අපි යුද්ධෙන් නවතන් වෙච්ච අය. අපිට උඹ ගාව තියෙන මුදල් දීපන් කියලා. එහෙම කියලා මේ ආපු පිරිස සන්තියාගෝව පරීක්ෂා කරනවා. එතකොට අර රසවිද්‍යාඥයා දීපු රත්රන් කෑල්ල මෙයාලට අහු වෙනවා. ඉතින් ඒ ආපු පිරිස හිතනවා තව රත්රන් සන්තියාගෝ ළඟ තියෙන නිසා එයා ඒව වල දාන්න හදනවා ඇති කියලා. ඒ නිසා ඒ ආපු පිරිස සන්තියාගෝට පහර දෙමින් සන්තියාගෝ ලවා එළි වෙනකන් එතන හාරවනවා. හැබැයි රත්රන් කැබල් ලක්වත් අහුවෙන නිදානයක්වත් නැහැ. කෝපයටපත් වෙච්ච පිරිස සන්තියාගෝට හොඳටම ගහනවා. හැබැයි සන්තියාගෝ තාම මේ අයට කිව්වේ නැහැ එයා ආවේ නිදානයක් හොයාගෙන කියලා. දැන් සන්තියාගෝ හොඳටම තෙහෙට්ටුයි. හාරපු මහන්සිය, ගුටි කාපු මහන්සිය දෙකම එයාට තියෙනවා. දැන් එයා මැරෙයි කියලා එයාට බයයි. ඉතින් අමාරුවෙන් හුස්ම අදින සන්තියාගෝට රසවිද්‍යාඥයා කියපු දෙයක් මතක් වෙනවා. ඒ තමයි මැරෙන්න නම් නියම වෙලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට නුඹට සල්ලි වලින් ඇති ප්‍රයෝජනේ මොකක්ද? සල්ලි වලින් කෙනෙකුගේ පණ බේරෙන්නේ එහෙමත් වෙලාවක තමයි කියන කතාව. මේ කතාව මතක් වෙච්ච සන්තියාගෝ පහරකා හෙම්බත් වෙලා තිබ්බත් පිරිස් නායකයාට තමන් දෙවරක් දුටු සිහිනයක් හා ඒ සිහිනය ඔස්සේ තමන් මෙතනට පැමිණි බව හා තමන් නිදානයක් හොයන බව පවසනවා. කතාව අහපු පිරිසේ නායකයා තම පිරිසට උපදෙස් දෙනවා සන්තියාගෝ අත්තරින්න ඕක ළඟ ඇති කෙන්ගෙඩියක් නෑ කියලා. එහෙම කියලා ගුටි කාලා හෙම්බත් වෙලා හිටපු සන්තියාගෝ වැල්ලට තල්ලු කරලා පිරිසේ නායකයා සන්තියාගෝට කියනවා අපි යනවා. බය වෙන්න එපා උඹ මැරෙන්නේ නැහැ. ජීවිතේ බේරේවි. ඒ වගේම එතකොට මිනිහෙක් කවමදාවත් මොට්ට මෝලෙක් වෙන්න හොඳ නැහැ කියන එකත් උඹ පාඩමකට ඉගෙන ගනීවි. දැනට අවුරුදු 2කට කලින් හරියටම මෙතනදී මමත් එකම හීනේ ආයෙමත් දැක්කා. මගේ හීනෙන් කිව්වේ ඉස්පාඤ්ඤේ ඈත කෙත්තෑයක් හොයාගෙන ගිහින් එඬේරු Tamanගේ බැටළුව එක්ක නිදාගන්න එන ගරා වැටුණු පල්ලියක් හොයාගන්න කියලා. ඒ හීනේදී ගරා වැටුණු නටබුන් අතරේ පූජාසනය තිබ්බ තැන සිකමෝර් පඳුරු වැවිලා තිබ්බා. ඒ වගේම මට හීනෙන් කිව්වා අර සිකමෝර් පඳුරු වල මුල් තියෙන තැන පොළව හැරුවොත් සැඟවුණු නිදානයක් හම්බ වෙවි කියලා. ඒත් මන්නම් කවදාවත් ඔය ආයේ පේන හීනයක් මැත්තේ වැටලා මේ මහා කාන්තාර ගෙවාගෙන යන්න තරම් මෝඩ උනේ නැහැ. එහෙම කියලා මේ පිරිස යනවා. ඔවුන් ගිය පසු කාන්තාරයේ තරණය කරපු මහන්සිය දවසක් පුරා කාන්තාරයේ වැලි මත ඔට්ටු වෙමින් නිදානේ හාරපු මහන්සිය ගුටි කාපු මහන්සිය සියල්ල පරදවමින් සන්තියාගෝ නැගී සිටිනවා. පිරමීඩ දෙස බලමින් ඔහු hina වෙනවා. මොකද දැන් සන්තියාගෝ හරියටම දන්නවා නිදානේ තියෙන්නේ කොහෙද කියලා.
හමාර කිරීම තමයි ඊළඟට මේ පොතේ අන්තිමට තියෙන්නේ. සන්තියාගෝ එයා මුලින්ම නැවතිලා හිටපු පල්ලියට දැන් ඇවිල්ලා මේ පාර එයා එක බැටළු රංචුව නැහැ. ඒ වුණාට අතේ සවලක් තියෙනවා. සිකමෝර් පඳුරු වැවුණු පූජාසනයේ දිහා බලනවා. ඒ එක්කම හුළඟක් හමා යනවා. හුළඟෙන් රසවිද්‍යාඥයාගේ හඬ සන්තියාගෝට ඇහෙනවා. නැවත ඉස්පාඤ්ඤයට එන්න නැවත ඉස්පාඤ්ඤයට එන්න පුළුවන් විදිහට රත්තරන් කැබැල්ලක් ආශ්‍රමයේ පූජකයට දීපු එක ගැන හුළඟ හරහා සන්තියාගෝ රසවිද්‍යාඥයට ස්තුති කරනවා. එදා රෑ සන්තියාගෝ පුරුදු පරිදි පල්ලියේ නිදා ගන්නවා. එළිවෙද්දි මෙයා සිකමෝර් පඳුරු වැවුණු පූජාසනයේ බිම හාරන්න පටන් ගන්නවා. ටික දුරක් යටට හාරන් යනකොට ලෝහමය පෙට්ටියක සවල වදිනවා. සන්තියාගෝ පෙට්ටිය ඇරලා බලනවා. ඉස්පාඤ්ඤ රන්කාසි වටිනා ගල් වර්ග රතු හා සුදු පිහාටු වලින් අලංකාර කරපු රනින් නිම වෙච්ච මුහුණක් වගේම රන් හා මැණික් එබ්බ වූ ශිලා ප්‍රතිමාවකුත් ඒක ඇතුලේ තියෙනවා. මේකෙන් 10න් පංගුවක් අයිගුන්ටක කාන්තාවක් දෙන්න ටරීෆා වලට යන්නත් ඕන. ඒත් එක්කම ආයේ මනස්කාන්ත හුළඟක් හමනවා. ඒ හුළඟ අප්‍රිකාව පැත්තේ එන්නේ. හැබැයි ඒ හුළඟ කාන්තාරයේ සුවඳවත් මුස්ලිම් ආක්‍රමණයක සුවඳවත් නෙවෙයි. ඒකෙන් සන්තියාගෝට එන්නේ හොඳින්ම හුරු පුරුදු විලවුන් සුවඳක හා උණුසුම් හාදුවක පහස තමයි මේ හුළඟින් එන්නේ. සන්තියාගෝ අප්‍රිකාව දිහා බලාගෙන hina වෙලා හුළඟට මෙහෙම කියනවා. මං ඔයාව හොයාගෙන එනවා ෆාතිමා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට Taman දැකපු හීනයක් පස්සේ ගිහිල්ලා හීනයක් දැකලා ඒකේ තිබ්බ නිදානයක් පස්සේ ගිහිල්ලා අන්තිමට නොයෙක් බාධක ගැටලුත් එක්ක තමන්ගේ බැටළු රංචුවත් එක්කගෙන ඊට පස්සේ ගිහිල්ලා තමන්ගේ තිබ්බ මුදලුත් නැති කරගෙන හොරු රංචු වලට අහුවෙලා කාන්තාර යුද්ධ වලට ඔය දේවල් වලට මැදි වෙලා අන්තිමට ගිහිල්ලා බලනකොට ඒ අර මුලින්ම නැවතිලා හිටපු ඉස්පාඤ්ඤ එයා නිතරම වගේ නැවතිලා හිටපු අර එළුවත් මේ බැටළෝ ටිකත් නවත්තගෙන හිටපු ඒ පල්ලියේ සිකමෝර් පඳුරු වෙච්ච පූජාසනය මත තමයි නිදානේ තිබිලා තියෙන්නේ. හැබැයි මෙයා එයාගේ අරමුණට අරගෙන යන්න විශ්වය විසින් මෙයාට විවිධාකාර බාධක ගැටලු දේවල් මුහුණ දෙමින් ඒව බලාපොරොත්තු ඉෂ්ට කරගෙන එයා ඉස්සරහට ලස්සනට ගමන් කරපු දේ ගැන තමයි මේ කතාවෙන් කියන්නේ. ඉතින් මේ මම ඕගොල්ලන්ට මේ කතාවේ කියලා තියෙන්නේ මේ සම්පූර්ණ කතාවම නෙවෙයි. මේක ඇත්තටම හරි රසවත් පොතක්, මාර ලස්සන. ඒ කියන්නේ මගදී කියවගෙන යනකොට අපි ජීවිතේ මොකක් හරි කඩාගෙන වැටලා ඉන්න අවස්ථාවක මොකක් හරි අපි හිතමු අපි මොකක් හරි ප්‍රශ්නයක ඉන්න අවස්ථාවක මේ පොත අපිට කියවන්න හම්බුනොත් ඇත්තටම ඒ කියන්නේ මාර විදිහේ ධෛර්යයක් ලැබෙන මොටිවේෂන් වෙන වාක්‍ය වගේ ගොඩක් දේවල් මේ පොත ඇතුලේ මාර විදිහට තියෙනවා. මම කිව්වේ මේ සංක්ෂිප්ත සටහනක්. ඒ කියන්නේ බොහොම සාරාංශයක් කෙටි කරලා කිව්වේ. හරි ලස්සන කතාවක්. කෙටි කරලා විස්තරය කියලා තියෙන. ඉතින් මේකේ හොඳ අත්දැකීම් විඳින්න නම් ඉතින් පොත කියවන්න කියලා මම කියනවා. ඉතින් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම පුස්තක බයි UD YouTube channel එක subscribe කරලා පොත් කියවන වගේ යාළුවන්ට මේ channel එක share කරන්න කියලාත් ඉල්ලගෙන අපි යනවා. ඉතින් ආයේ පොතක් එක්ක ළඟදිම හම්බෙමු. ඕගොල්ලන්ට මොනවා හරි පොතක් එහෙම ඕන නම් මේ වගේ කෙටි සටහන් විදිහට ඔයගොල්ලන්ට ගාලා මේ පොත ඇතුලේ තියෙන මොනවද කියලා දැනගන්න මොනවා හරි ඔයගොල්ලෝ ආස පොතක් තියෙනවනම් කමෙන්ට් කරන්න. ඒ පොත අපි ඊළඟට ගේමු. ඉතින් හැමෝටම ජය වේවා.